අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා දේවරීගේ අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ උණු-උණුවෙන්ම නිකුත් වුණු රශ්මිකා මන්දාන රඟපාන The Girlfriend කියන තෙලිඟු මූවි එක. මේ මූවි එක රේටිං 6000කින් IMDb අගය 10න් 7.7ක තරම් ඉහළ අගයක් වාර්තා කරගෙන තියෙනවා. ඉතින් අද මූවි එක ගැන වැඩි විස්තර කිරීම නැතුව අපි සම්පූර්ණ මූවි එකට යමු. ඊට කලින් අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් on කරලා තියාගන්න. එහෙමනම් අපි යමු මේ ලස්සන මූවි එකේ සම්පූර්ණ කතාවට. අද මූවි එකේ කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ රාමලිංගලා ආර්ට් ඇන්ඩ් සයන්ස් කියන කොලෙජ් එක. ඉතින් අද මේ කොලෙජ් එකේ ෆස්ට් ඩේ එක. මේ වෙලාවේ අපිට පෙන්වනවා මේ කොලෙජ් එකට එන අපේ කතාවේ ප්‍රධානම චරිතය වෙන බූම කියන ගොඩක් අහිංසක ලස්සන කෙල්ලව. බූමට මේ වෙලාවේදී එයාගේ ලැගේජ් එක උස්ස ගන්න බැරුව ඉති. මේ කොලෙජ් එකේම ඉන්න හර්ෂිතා කියන ගැහැල් ළමයා මෙයාව දැකලා මෙයාට උදව් කරනවා. හර්ෂිතා මේ කරපු උදව්වත් එක්කම බූමට මේ කොලෙජ් එකේ ඉන්න පළවෙනිම යාළුවා හර්ෂිතා. ඊට පස්සේ බූම යනවා කැන්ටින් එකට කෑම කන්න. එතකොට එයා දකිනවා හර්ෂිතා ගාව අච්චාරු බෝතලයක් තියෙනවා කියලා. බූම අච්චාරු කන්න ගොඩක් ආස නිසා එයා මේ වෙලාවේ හර්ෂිතාගෙන් අච්චාරු ටිකක් ඉල්ල ගන්නවා. බූම මේක ඉල්ල ගන්නවත් එක්කම තමයි කැන්ටින් එකේ ඉන්න අනිත් ළමයිත් මේ අච්චාරු බෝතලේ ඒගොල්ලෝ අතර බෙදාගන්නේ. ඉතින් නොහිතුව විදිහට ටිකින් ටික අච්චාරු බෝතලේ හිස් වීගෙන එනකොට හර්ෂිතා බූමට කියනවා ඔය අච්චාරු බෝතලේ මගේ නෙවෙයි මං ඒක ඉල්ලගත්තේ වෙනත් පිරිමි ළමෙක්ගෙන් කියලා. දැන් ඉතින් මේ විදිහට අච්චාරු බෝතලෙත් ඉවර වීගෙන යනකොට මේ අච්චාරු බෝතලේ අයිතිකාර පිරිමි ළමයා ගාවටත් මේක යනවා. හැබැයි ඉතින් ඒක ඇතුලේ අච්චාරු නැහැ. ඒක හිස් වෙලා. ඉතින් මේ අච්චාරු බෝතලේ අයිති පිරිමි ළමයාගේ නම තමයි විනයි. හර්ෂිතා වගේම බූම මේ වෙලාවේදී විනයි ගාවට ඇවිල්ලා කියනවා අපි අච්චාරු බෝතලේ එහෙම ඉවර වෙයි කියලා හිතුවේ නැහැ. දැන් ඔයාට අච්චාරු නැති නිසා අපේ අච්චාරු ඔයාට දෙන්නම් කියලා හර්ෂිතා වගේම බූමත් එයාලා ගත්ත අච්චාරු ටික විනයිට දෙනවා. මේ දෙන්න මේක දීලා යන්න හදනකොට විනයි මේ දෙන්නව නවත්තන ගමන් කියනවා මට මේ ඔක්කොම ඕනේ නැහැ. අපි මේවා බෙදාගෙන කමු කියලා. ඔන්න ඉතින් මේ දේත් එක්කම විනයිත් හර්ෂිතා වගේම බූමගේ යාළුව වෙනවා. හැබැයි ඉතින් මේ තුන්දෙනා මෙහෙම යාළුව වුණාට මෙයාලා අයිති වෙන්නේ කෝසස් 3කට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කොලෙජ් එකේ ඉන්න සීනියර් ගැහැණු ළමයි වගේක් කොලෙජ් එකට අලුතෙන් ආපු ගැහැණු ළමයිව රැක් කරන විදිය. හැබැයි ඉතින් මේ අලුතෙන් ආපු ගැහැණු ළමයි අතරේ ඉන්න දුර්ග කියන කෙල්ල නම් මේ සීනියර්ලා කියන දේවල් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා සීනියර් කෙල්ලෝ ටික මේ වෙලාවේ දුර්ගව වෙනම ගෙන්නලා එයාට වෙනම රැක් එකක් දෙන්න හදනකොට දුර්ගා ඇටිටියුඩ් එකෙන් කතා කරලා කොහොමරි මේ සීනියර්ලව ෂේප් කරගන්නවා. ඒ වගේම එතනට එහා පැත්තෙන් සීනියර් කොල්ලෝ ටිකත් අලුතෙන් ආපු කොල්ලෝ ටිකක්ව රැක් කරනවා. ඉතින් මේ අලුතෙන් ආපු කොල්ලෝ ටික අතර ඉන්න වික්‍රම් එහෙම නැත්නම් විකි කියන මේ කොල්ලට මෙතන ඉන්න සීනියර් කොල්ලෝ ටික චැලෙන්ජ් එකක් විදිහට දෙනවා. එයාලා දාන සින්දුවට ඩාන්ස් එකක් කරලා පෙන්වන්න කියලා. ඊට පස්සේ තමයි විකි මෙයාලා මේ දෙන සින්දුවට ඩාන්ස් කරන්න පටන් ගන්නෙ. ඉතින් විකි මේ දාන ඩාන්ස් එක මුළු කොලෙජ් එකේම අවධානය ගන්නකොට කොලෙජ් එකේ කෙල්ලන්ගේ ඇස් නම් විකිගේ දිහාවෙන් අයින් වෙන්නෙම නැහැ. ඒ වගේම විකි මේ ඩාන්ස් එක දාන දිහා එහා පැත්තේ හිටපු දුර්ගන් බලාගෙන ඉන්නේ. කොහොමරි විකි මේ ඩාන්ස් එක ඕනටත් වඩා ලස්සනට කරනකොට මේ සීනියර් කොල්ලෝ ටිකත් විකිගේ හොඳ ෆෑන්ස්ලා වෙනවා. ඔන්න මෙතනින් පස්සේ අපි සම්බන්ධ වෙන්නේ දැනටමත් ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්න බලාගෙන ක්ලාස් එකට ඇවිත් ඉන්න බූම ගාවට. ඉතින් මේ ක්ලාස් එක කරගෙන යන්නේ කොලෙජ් එකේ HOD වගේම ප්‍රොෆෙසර් කෙනෙක් වෙන සුධීර් විසින්. මේ විදියට සුධීර් ක්ලාස් එකට ආපු ගමන්ම හැමෝගෙම අහනවා ඔයාලා මේ කෝස් එක තෝරගන්න හේතුව මොකක්ද කියලා. සුධීර් මේ ප්‍රශ්නය කීප දෙනෙක්ගෙම අහනකොට එයාලා එක එක උත්තර දෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බූමටත් අවස්ථාවක් එන්නේ. බූම කියනවා එයා පොඩි කාලේ ඉඳන්ම පොත්වලට ගොඩක් කැමති. ඉතින් ඒ පොත් තමයි මගේ මුළු ලෝකෙම. ඒත් මම මගේම කියලා පොතක් ලියන්න බයයි. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ බය දවසක නැති කරගෙන මං ආස විදිය පොතක් ලියලා ඒ පොතෙන් තවත් ළමයෙකුගේ ජීවිතයක් වෙනස් කරන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා සුධීර්ට කියනවා. සුධීර් ඉතින් බූම කියපු මේ දේට එයාට රෙස්පෙක්ට් කරලා සුබ පතනවා. මෙතනින් පස්සේ පහුදා දවසේ අපිට පෙන්වන්නේ විකි යාළුවෙක් එක්ක ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉන්නකොට විකිව දැකලා එතනට එන දුර්ගා විකි කාවට ගිහිල්ලා කියනවා මං ඊයේ ඔයා දාපු ඩාන්ස් එක දිහා බලාගෙන හිටියා. ඉතින් එතන ඔයා ගොඩක් සරාගී කියලා. මෙහෙම කියලා අමුතු බැල්මකුත් දාලා දුර්ගා මෙතනින් යනකොට විකිගේ යාළුවයාට විහිළු කරනවා ඒ කෙල්ල කවුද අහලා. ඉතින් මේ අතරේ බූම හර්ෂිතා වගේම විනයි එක්ක ෆිල් කරලා කොලෙජ් එකට බාර දෙන්න ඕන ෆෝම් ගැන කතා වෙනවා.
එතකොට බූම මේ දෙන්නට කියනවා එයා ඩ්‍රාම ක්ලබ් එකට යන්නත් ෆෝම් එකක් ෆිල් කරන්න ආසයි කියලා. මේකට ඉතින් මේ යාළුව දෙන්නත් කැමති වෙනවා. මේම ටික දවසක් ගත වෙලා යනකොට එක දවසක් විකීයාගේ යාළුවත් එක්ක රෑ මූවී එකක් බලන්න ගිහින් එන ගමන් මග තේ බොන්න නවත්තනවා. විකී නම් ඉතින් මෙතනදී යාළුවන්ට බනිනවා මෙලෝ රහකට නැති ෆිල්ම් එකක්නේ බලන්න ගියේ කියලා. කොහොම නමුත් ඉතින් යාළුවන්ට නම් මේ ෆිල්ම් එක ලස්සනයි ඒත් විකීට නම් ඒක අල්ලලා නැහැ. කොහමරි මෙන්න මේ වෙලාවෙම තමයි විකීගේ ෆෝන් එකට දුර්ගගෙන් කෝල් එකක් එන්නේ. දුර්ගා ඔයා කොහෙද ඉන්නේ කියලා අහනකොට විකී කියනවා මං යාළුවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා. එතකොට දුර්ගා කියනවා ඒ මූවී එක බලන්න මාත් ගොඩක් ආස කරා ඇයි මාව එක්කන් ගියේ නැත්තේ කියලා. ඉතින් මං කොල්ල ගොඩක් එක්ක එළියට ආපු නිසායි ඔයාව එක්කරන් ආවේ නැත්තේ කියලා විකී කියනකොට දුර්ගා අහනවා ඇයි ඔයා මාව තනියම එක්කරන් යන්නද හිතන් ඉන්නේ කියලා. නෑ මං එහෙමනම් හිතුවේ නැහැ. ඔයා මං ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්නත් එපා. අපි දෙන්න හොඳ යාළුවෝ විතරයි කියලා විකී කෝල් එක කට් කරනවා. මෙහෙම කට් කරලා විකී ආයමත් යාළුවෙක් එක්ක තේබිලා ඉවර වෙලා කොලෙජ් එකට එන්න පිටත් වෙනවා. ඔන්න ඉතින් මෙයාලා මෙහෙම එන ගමන් ඉන්නකොට තමයි අපිට ඒ අතර පෙන්නන්නේ හර්ෂිතා වගේම බූමාපු ස්කූටරේ තවත් කාර් එක චුට්ටක් හැප්පෙන විදිහ. ඉතින් මේක මහලොකු ඇක්සිඩන්ට් එකක් නොවුනත් කාර් එකේ අයිතිකාරයා මේ දෙන්නට හොඳටම බනිනවා මොන සිහියෙන්ද පාර යන්නේ ඔයාලා මොන කොලෙජ් එකේද කියලා. ඉතින් මේ දෙන්න කර කියාගන්න දෙයක් නැතුව මේකට හොඳටම බය වෙලා ඉද්දි කොලෙජ් එකට ආපහු එන ගමන් ඉන්න විකී වගේම යාළුවෝ ටිකත් මේ සිද්ධිය දකිනවා. හර්ෂිතා වගේම බූමත් මෙයාලගේ කොලෙජ් එකේමයි කියලා අඳුරගන්න විකී යාළුවෝ ටිකත් එක්කම මෙතනට ඇවිල්ලා කාර් එකේ අයිතිකාරගෙන් අහනවා මොකක්ද ප්‍රශ්නේ කියලා. විකී ඉතින් පොඩ්ඩක් නැත්තම් කේන්ති ගන්න කොල්ලෙක් නිසා එයා මේ කාර් එකේ අයිතිකාර මනුස්සයාට කියනවා මෙයාලගේ බයික් එක රිපෙයාර් කරගන්න සල්ලිත් දීලා මේ දෙන්නගෙන්ම සමාව ගන්න කියලා. ඒත් මේ මනුස්සයා නම් විකීගෙන් එන මේ තර්ජන නිසාම විකීට හොඳ කනේ පරක් ගහනවා. මේකට හොඳටම තරහා ගන්න විකීත් මේ මනුස්සයාව එයාගේම කාර් එකට හේතු කරගෙන හොඳටම ගහනවා. බූමනං කෑ ගහලා කියනවා ඕක නවත්තන්න කියලා. ඒත් විකී නම් මේක අහන්නේ නැහැ. එයා දිගින් දිගටම මේ මනුස්සයාට ගහනවා. විකී මේ මනුස්සයාට මේම ගහලා ඊළඟට මේ දෙන්නගේ ස්කූටරෙත් ස්ටාර්ට් කරලා දෙනවා මෙතනින් යන්න කියලා. හර්ෂිතා වගේම බූමත් මෙතනින් ගියාට පස්සේ විකී ආයෙමත් අර මනුස්සයාට තර්ජනය කළා යාළුවොත් එක්කම මෙතනින් යනවා. ඔන්න ඊට පස්සේ අපිට අනිත් දවසේ පෙන්වන්නේ බූමා සුදීර්ගේ ඔෆිස් එකට ගිහිල්ලා බුක් රෙකමෙන්ඩේෂන් එකක් ගැන කතා කර කර ඉන්නකොට හර්ෂිතා කලබලෙන් වගේ මෙතනට දුවගෙන ඇවිල්ලා බූමට කියනවා මට වඩා වැදගත් දෙයක් කියන්න තියෙනවා ඉක්මනටම ඔෆිස් එකෙන් එළියට එන්න කියලා. බූමා ඊට පස්සේ සුදීර්ගෙන් සමාවත් අරගෙන අපි පස්සේ හම්බ වෙමු කියලා ඔෆිස් එකෙන් එළියට ඇවිල්ලා හර්ෂිතාගෙන් අහනවා මොකද ප්‍රශ්නේ කියලා. එතකොට හර්ෂිතා කියනවා ඊයේ රෑ වෙච්ච සිද්ධියේ අපේ කොලෙජ් එකේ කොල්ලෝ ටික ගහපු ඒ මිනිසයා පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා. අන්න ඒ නිසා පොලිසිය උදෙන්ම පිරිමි ළමයිගේ හොස්ටල් එකට ඇවිල්ලා විකීට වගේම අනිත් පිරිමි ළමයිටත් ගහලා කියලා හර්ෂිතා කියනවා. ඉතින් විකී තමයි ඒ කොල්ල සෙට් එකකින් වැඩියම කුටි කාලා තියෙන්නේ. හර්ෂිතා බූමට මේ පණිවිඩය කියලා මෙතනින් ඉක්මනටම දුවලා යනවා. එයාට ටෙස්ට් එකක් තියෙන හින්දා. ඉතින් හර්ෂිතත් මෙහෙම ගිය නිසා බූමට දැන් සිද්ධ වෙනවා තනියම හරි පිරිමි ළමයිගේ හොස්ටල් එකට ගිහිලා විකීගේ තත්ත්වය බලන්න. බූමා ඉතින් එහෙම පිරිමි ළමයි ආශ්‍රය කරලා නැති නිසා ගොඩක් බයෙන් තමයි මේ හොස්ටල් එකට යන්නේ. ඉතින් බූමා මේ වෙලාවේදී විකීගේ කාමරයට එනවත් එකම තමයි එයා හොඳටම ෂොක් වෙන්නේ. මොකද මූණෙන් වගේම අතපයෙන් ලේ ගලන්න තරම් විකී හොඳටම ගුටි කාලා. කොහොම වුණත් ඉතින් විකී මෙහෙම කරදරයක වැටුනේ එයාලා නිසා කියලා බූමා හොඳටම දන්නවා. බූමා මේ විදියට කාමරයට ආවත් එක්කම විකී ඇස් වලින් ඉඟි කරලා එයාගේ යාළුවන්ට කියනවා එළියට යන්න කියලා. ඊට පස්සේ විකීගේ ඇඳෙන්ම වාඩි වෙන බූමා විකීගේ නම වගේම අනිත් විස්තරත් අහනවා. බූමා විකීගෙන් අහනවා මොකටද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් උනේ කියලා. ඉතින් කොලෙජ් එකේ කෙල්ලෝ කියලා කියන්නේ අපෙත් වගකීමක්. ඒකයි එතනට මැදිහත් උනේ කියලා විකී කියනකොට බූමා කියනවා ඒ මනුස්සයාගේ නෙවෙයි වැරද්ද. අපි තමයි වැරදි පැත්තෙන් ආවේ. එයා අපිට නිකන් බැනලා විතරක් අතාරින්න හදනකොට ඔයාලා එතනට ඇවිල්ලා වැඩේ කෑවා කියලා. දැන් ඉතින් කොහොම වුණත් වෙන්න තියෙන දේ වෙලා ඉවර නිසා බූමා ඊළඟට දැන් හදන්නේ විකීගේ මේ තුවාල වලට බෙහෙත් කරන්න. නමුත් ඉතින් විකීගේ යාළුවෝ ටික නම් හරිනම් මේ වෙද්දිත් විකීට බෙහෙත් කරලා තියෙන්න ඕන. එයාලා හැම කරලා නැති නිසා බූමා විකීගේ යාළුවෝ ටිකටත් බනිනවා. එයාට මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් එයාට ප්‍රථමාදාර ඕනේ කියලා දන්නේ නැද්ද? කමක් නැහැ මම ප්‍රථමාදාර ටික අරගෙන ඇවිල්ලා එයාට බෙහෙත් කරන්නම් කියලා. මෙහෙම කියලා බූමා බෙහෙත් ටික අරගෙන එන්න යනකොට යාළුවෝ ටික ආයමත් විකීගේ කාමරය ඇස්සට ඇවිල්ලා විකීට කියනවා අඩේ කවුද බං ඒ කෙල්ල? එයා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද කියලා. මේකට ඉතින් විකීගෙනුත් අමුතු මනමාල හිනාවක් එනකොට එතකොටම බූමා බෙහෙත් ටිකත් අරගෙන මෙතනට එනකොට ආයමත් යාළුවෝ ටික කාමරෙන් එළියට යනවා. බූමා ඊට පස්සේ ඉස්සෙල්ලාම විකීගේ කකුලට බෙහෙත් දානවා.
මෙහෙම බෙහෙත් දානකම ඉන්නකොට විකීටත් ඕන වෙනවා බූමගේ විස්තර දැනගන්න. විකී ඉස්සලාම බූමගෙන් නම අහනකොට මගේ නම බූම කියලා බූම කියනකොට විකීට ඒ නම අහලා පුංචි හිනාවකුත් යනවා. විකී මෙම හිනා වෙනව දකිනකොට බූම කියනවා එයා ඉපදෙනකොට එයාගේ අම්මා නැති වුණා කියලා. ඉතින් ඒ නිසා බූමට අනාගතේ එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න හයියක් ලැබෙන්න ඕනි කියලා හිතලා බූමගේ ආච්චි තමයි බූමට බූම දේවි කියලා නම දාලා තියෙන්නේ. පස්සේ කොහොමරි තේරෙන වයසට ආවහම තාත්තගේ හිතරේ දෙයි කියලා හිතලා බූම එයාගේ නම වෙනස් කරගන්නේ නැතුව එහෙම්මම තියලා තියෙනවා. ඒ නිසා ඒක එච්චර නරක නමක් නෙවෙයි කියලා බූම විකීට කියනවා. කොහොමරි බූම මෙහෙම බෙහෙත් කරද්දී විකීගේ ඇස් දෙක බූමගේ දිහාවෙන් අයින් වෙන්නෙම නැති නිසා බූම විකීගෙන් අහනවා ඇයි ඔයා ඔය විදියට බලන් ඉන්නේ කියලා. එතකොට විකී කියනවා මට මගේ අම්මාව මතක් වුණා. ඉතින් මට මගේ මුළු ලෝකෙම මගේ අම්මා මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඔයා දැන් මාව බලා ගන්නවා වගේම මගේ අම්මත් මාව ගොඩක් හොඳට බලා ගන්නවා කියලා විකී කියනවා. මේ කතාව අහන් ඉන්න බූම කියනවා ඔයාට ඔය වගේ කතා කියලා නම් මාව රවට්ට ගන්න බෑ කියලා. ඒතෙත් එකම විකී කියනවා මට ඔයාව රවට්ට ගන්න නම් ඒකට කරන්න ඕන දේවලුත් මන් දන්නවා. ඉතින් අපි පස්සේ ගැන බලමු කියලා. ඉතින් ඒ කතාවට ටිකක් බය වෙන බූම එහෙනම් මට පොලිස් අංකල්ගේ නම්බරේ ඉල්ලගන්න වෙයි කියලා ඉක්මනටම මෙතනින් යනවා. ඉතින් ඔන්න ඔය විදියට මෙහෙම ටික දවසක් ගත වෙලා යනවා. එක දවසක් බූම ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නකොට විකී හොරෙන්ම වගේ බූමගේ හොස්ටල් එකට ඇවිල්ලා බූමගේ රූම් එකක් දැනගෙන ඒ රූම් එක ඇතුළට ගිහිල්ලා ගොඩක් ආසාවෙන් මේ රූම් එකේ තියෙන දේවල් බලනවා. ඉතින් ඒ දේවල් හරි ආසාවෙන් බලන විකීට මේ කාමරේ තියෙන දේවල් වලින් තේරෙනවා ඇත්තටම බූම කියලා කියන්නේ මොන වගේ කෙල්ලෙක්ද කියලා. ඇත්තටම ඉතින් විකී මේ වෙනකොටත් බූමට එයාගේ හදවතින්ම ගොඩක් ආදරය කරනවා. කොහොමරි තවදුරටත් බූමගේ රූම් එක බලාගෙන යනකොට ඒකේ තියෙන to do list එකෙන් බූම ඊළඟට ලයිබ්‍රරි එකෙන් A Room of One's Own කියන පොත ගන්න යනවා කියන එක විකී දැනගන්නවා. ඒ නිසා විකී මේ නමත් අතේ ලියාගෙන කලින්ම ලයිබ්‍රරි එකට ගිහිල්ලා මේ පොත ගන්නවා. ඉතින් ඒ පොතේ එකම එක කොපියයි මේ ලයිබ්‍රරි එකටම තියෙන්නේ. ඉතින් බූම එයාගාවට මේ පොත ඉල්ලගන්න එනවා කියලා දන්න නිසා තමයි විකී මේ පොත ගත්තේ. ඇත්තටම විකී හිතුවා වගේම බූම මේ පොත එයාගෙන් ඉල්ලගන්න එයාව හම්බ වෙන්න එනවා. විකී බූමට කියනවා මං ඒ පොත ඔයාට දෙන්නම් කියලා. ඒ වගේම විකී කියනවා මං නරක කොල්ලෙක් නෙවෙයි මං ගොඩක් හොඳ කොල්ලෙක්. ඒ නිසා පොලිස් අංකල්ගේ නම්බරේ ඔයාට ඕන නැහැ කියලා. මේ කතාවට බූමගේ මූණටත් හිනාවක් එනකොට එයා විකීට ස්තුති කරලා මෙතනින් යනවා. ඉතින් මෙතනින් පස්සේ එක එක හේතු හදාගෙන නිතරම හැමදාමත් වගේ විකී බූමත් එක්ක කතා කරන්න එනවා. ඇත්තටම ඉතින් බූම කොතනද ඉන්නේ අනිවාර්යයෙන්ම විකී එතන ඉන්නවා. විකීගේ හිතේ තියෙන ආදරය නිසාම විකී ටිකින් දිගටම බූමගේ පස්සෙන් යනවා. මේ විදියට එක දවසක් බූමගේ යාළුවෙක් වෙන රූපා කියනවා ඔයා මේ දවස්වල විකී එක්ක ටිකක් ගැවසෙනවා වැඩි කියලා. ඉතින් ඔය දෙන්න ඇත්තටම ගොඩක් ලස්සන කපල් එකක් කියලා රූපා විහිළුට වගේ කියනකොට බූම කියනවා විකීම තමයි බලෙම මගේ පස්සෙන් ඇවිල්ලා කතා කරන්නේ. අපි දෙන්න අතර එහෙම සම්බන්ධයක් නැහැ කියලා. අනික මම මේ කොලෙජ් එකට ආවේ 1000ක් බලාපොරොත්තු තියාගෙන මගේ තාත්තගේ බලාපොරොත්තුත් ඒ අතර තියෙනවා. අනික මගේ තාත්තා මේව ගැන දැනගත්තොත් එහෙම මාව මරලා දායි. ඒ නිසා ආදර සම්බන්ධයක් ගැන හිතන්නවත් මට බෑ කියලා. ඔන්න ඉතින් මේ දවසේ රෑ 9ට විතර විකී බූමට කෝල් එකක් ගන්නවා. බූම නම් මේ වෙලාවේදී පොතක් ලියන ගමන් ඉන්නේ. එයා විකීගෙන් එන කෝල් වලට ආන්සර් කරන්නෙත් නැහැ. ඒත් විකී නවත්තන්න නැතුවම දිගටම කෝල් ගන්න නිසා බූම මේක කෝල් එකක් ආන්සර් කරනවා. බූම කෝල් එක ආන්සර් කරපු ගමන් විකී කියනවා ඔයා හායි නන්න කියන මූවි එක බලන්න ගොඩක් ආස කරානේ. ඉතින් මං ඒ මූවි එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයා මගේ කාමරයට එන්න අපි දෙන්නම ඒ මූවි එක බලමු කියලා. ඒත් මේ මහරෑ 9ට නම් බොයිස් හොස්ටල් එකට යන්න නම් බූම වැඩි කැමති වෙන්නේ නැහැ. මේක විකීටත් තේරෙනවා. එතකොට විකී කියනවා ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මං එක ඉන්නකොට ඔයාට කිසිම කොල්ලෙක්වත් කෙල්ලෙක්වත් වචනයක්වත් කියන්නේ නැහැ කියලා. ඒ වගේම ඔයා ආවේ නැත්තම් එහෙම මං ඒ මූවි එක තනියම බලලා ඩිලීට් කරලා දානවා කියලා විකී කියනකොට අන්තිමට බූම තීරණය කරනවා විකීගේ රූම් එකට ගිහිල්ලා ෆිල්ම් එක බලන්න. ඉතින් මේ රූම් එක ඇතුළට යන්න බූමගේ හිතට පුංචි බයක් ඇති වුණත් විකී ගැන තියෙන විශ්වාසය නිසාම මේ දෙන්නම ෆිල්ම් එක බලන්න පටන් ගන්නවා. ඉතින් මේ ෆිල්ම් එකේ යන කොමඩි සීන් වලට බූම හොඳටම hina වෙනවා. ඒ දිහා බලන් ඉඳලා ඉතින් විකීටත් hina යනවා. ඒ වගේම මේ මූවි එකේ තියෙන සංවේදී සිදුවීම් වලටත් බූම හොඳටම අඬනවා. විකී නම් ඉතින් මේ ෆිල්ම් එක බලනවා කියලා කිව්වට එයා බලාගෙන ඉන්නේ බූමගේ දිහා. කොහමරි අන්තිමට මේ ෆිල්ම් එකත් ඉවරුණාට පස්සේ බූම විකීට ස්තුති කරලා රූම් එකෙන් එළියට යන්න හදනකොට
විකි ගොඩක් පැගෑපත් විදියට බූමගෙන් ඉල්ලනවා එයත් එක්ක ටික වෙලාවක් ඉඳලා යන්න කියලා. මේකට උත්තරයක් බූමට දෙන්න හිතාගන්න බැරි වෙනකොට විකි ආගාවට ඇවිල්ලා කියනවා එයාව තනි කරන්නේ නැතුව එයත් එක්කම ඉන්න කියලා. මේම කියලා එකපාරටම විකි බූමව ගොඩක් ආදරයෙන් කිස් කරනවා. ඉතින් මෙන්න මේ සිද්ධියට පස්සේ අනිත් දවසේ අපිට පෙන්නනවා බූමා එයාට රියැක්ට් කරන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව විකියාව කිස් කරපු එක ගැන හිතන විදිය. ඇත්තරම ඉතින් බූමට හිතන්නවත් වෙලාවක් නැති විදියට මේවා ඉක්මනටම සිද්ධ වෙද්දි එයාටත් මේකට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ඔන්න එතකොටම මෙතනට බූමගේ යාළුවා හර්ෂිතා ඇවිල්ලා බූමගෙන් අහනවා ඊයේ රෑ විකි ඔයාව කිස් කරා නේද? දැන් ඉතින් ඔය දෙන කපල් එකක් නේද කියලා. දැන් ඉතින් බූම නම් හොඳටම කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද හර්ෂිතා මේක දැනගත්තේ කොහොමද කියලා. කොහොම නමුත් හර්ෂිතාට නම් ගොඩක් සතුටුයි දැන් බූමට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා. මේ දේවල් අනිත් අය දැනගත්තේ කොහොමද කියලා බූමා කල්පනා කර කර කොලෙජ් එකට යනකොට කොලෙජ් එකේ ඉන්න හැමෝම වගේ බූමත් එක්ක කතා කරලා විකිත් එක්ක යාට තියෙන සම්බන්ධයට සුබ පතනවා. ඇත්තටම ඉතින් විකි මේ වෙනකොටත් එයාලා කිස් කරපු එක ගැන වගේම එයාලා දැන් කපල් එකක් කියලා මුළු කොලෙජ් එකටම කියලා. ඉතින් මේක දැනගත්තාම ඇත්තටම විකි මොන වගේ කෙනෙක්ද කියලා බූම හොඳටම ෂොක් වෙනවා. නමුත් ඉතින් එයාලගේ ආදර සම්බන්ධයට සුබ පතන හැම කෙනෙක්ටම බූමා හිනාවකින් උත්තර දෙන්න අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් බූමට මේ දේවල් හිතාගන්න බැරුව හොඳටම කන්ෆියුස් වෙලා කොලෙජ් එකේ ඇවිදින ගමන් ඉන්නකොට එකපාරටම විකියාගේ ගාවට ඇවිල්ලා එයාගේ කරටත් අත දාන්න ගමන් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කතා කරනවා. විකි මෙතනදී ක්ලාස් එක ඉවර වෙච්ච ගමන්ම එයාව හම්බ වෙන්න කියලා බූමට කියලා බූමට ආදරණීය කිස් එකකුත් දීලා මං වාට ගොඩක් ආදරේ කියලා මෙතනින් යනවා. ඉතින් බූම නම් තාමත් මේ සිද්ධ වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අතරේ අපිට පෙන්වන්නේ විකිත් එයාගේ ක්ලාස් එකට යන ගමන් ඉන්නකොට දුර්ගා එයාව පැත්තකට එක්කරගෙන ගිහින් අහනවා ඇත්තටම ඔයාට බූම කියන කෙල්ලත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා. ඔව් මං එයාට ඇත්තටම ගොඩක් ආදරේ කියලා විකි කියනකොට දුර්ගා කියනවා එයා ඔයාට ගැලපෙන්නේ නැහැ. හිතන්නකෝ අපි දෙන්න යාළුනා නම් එහෙම කොච්චර හොඳද කියලා. එතකොට විකි කියනවා අපි දෙන්න අතර කවදාවත්ම එහෙම ආදර සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. අපි දෙන්න හැමදාමත් හොඳම යාළුවෝ කියලා. මේ කතාවට දුර්ගා කියනවා ඔය දෙන අනිවාර්යෙන්ම ඉස්සරහදී වෙන් වෙනවා. එදාට අපි බලගමු කියලා මෙතනින් යනවා. ඒත් ඉතින් දුර්ගා කියපු කිසිම දෙයක් නම් විකි ගණන් ගන්නේ නැහැ. මෙතනින් පස්සේ ඉතින් දිගින් දිගටම විකි බූමත් එක්ක කාලය ගත කරන්න පටන් ගන්නවා. මෙහෙම කාලය ගෙවෙන අතරතුරේ බූමත් විකිට ගොඩක් ආදරය කරනවා. ඇත්තටම විකි බූමට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. එයා හැම වෙලේම වගේ බලන්නේ බූමත් එක්කම ඉන්න. කොහමරි මේ අතර එක දවසක විකි බූමව හම්බෙන්න යද්දි බූමා විනයි එක කතා කර කර ඉන්න විදිය විකි දුර තියාම දකිනවා. ඒ නිසා විකි දුර තියාම මෙයාලා කතා කරන්නේ මොනවද කියලා අහන් ඉන්නවා. ඔන්න එතකොටම තමයි මෙතනට හර්ෂිතා ඇවිල්ලා විනයිට හොඳටම බනින්නේ. එයාත් එක්ක තවදුරටත් කතා කරන්න ලැජ්ජ නැද්ද? එයාට දැන් පෙන්වතෙක් ඉන්නවනේ කියලා. මොකද ඇත්තටම විනයි කොලෙජ් එකට ආපු මුල් දවසේ ඉඳන්ම බූමට ආදරය කරලා තියෙනවා. ඒත් විනයි එක බූමට කියන්න කලින් විකි ඉස්සර වෙලා තියෙනවා. ඉතින් විනයි බූමට ආදරය කියන පරක්කුණ නිසා හර්ෂිතා විනයිට හොඳටම වනිනවා. ඒත් එතකොට බූමා හර්ෂිතාට විනයි එක රණ්ඩු කරන්න එපා කියලා හර්ෂිතාව එතනින් යවනවා. හර්ෂිතා මෙහෙම ගියාට පස්සේ බූමා විනයිගෙන් අහනවා ඇත්තටම ඔයා මට ආදරය කරාද? ඇයි ඔයා ඒ ගැන මට කලින් කිව්වේ නැත්තේ කියලා. ඔයා ඇත්තටම ගොඩක් හොඳ කොල්ලෙක්. ඔයා ඔය ගැන කලින් මට කියලා තිබ්බනම් එහෙම මං ඔයාගේ හිත රිද්දන්නේ නැහැ කියලා බූමා කියනවා. එතකොට විනයි කියනවා හර්ෂිතාවේ විකාර කියවන්නේ එයා කියන දේවල් ගණන් ගන්න එපා කියලා. ඒත් එක්කම මේ දේවල් මෙච්චර වෙලා අහන් හිටපු විකි විනයව අවසන්නත් එක්කම මෙතනට තුවගෙන ඇවිල්ලා බූමාව බදාගෙන එයාට කිස් එකක් දෙනවා. මෙයාලා ඉතින් මේ කරන දේවල් එයාට බලන් ඉන්න බැරිම නිසා විනයි මෙතනින් යනවා. ඊට පස්සේ විකිත් බූමත් එක්ක මෙතනින් යනකොට විකි බූමගෙන් අහනවා කවුද කොල්ලා කියලා. එයා මගේ ගොඩක් හොඳ යාළුවෙක් කියලා බූමා කියනකොට විකි එකපාරටම කියනවා එයා ඔයාට ආදරය කරනවද කියලා. මේකට ඉතින් බූම ෂොක් වෙලා වගේ බලාගෙන ඉන්නකොට විකි කියනවා මට ඒ ගැන හර්ෂිකා කියනවා ඇහුණා කියලා. ඉතින් මං තමයි ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඔයාව අයිතිත් මට විතරයි. ඔය විනයි අනිවාර්යයෙන්ම ඔයාට ඉස්සරහට කරදරයක් වෙයි. ඒ නිසා එයාව කපලා දාන්න, එයාව ආශ්‍රය කරන එක නවත්තන්න කියලා. ඒත් මේ වෙලාවේ විනයි ඇත්තටම ගොඩක් හොඳ කොල්ලෙක් නිසා එයාව ආශ්‍රය කරන එක නවත්තන්න බූම කැමති වෙන්නේ නැහැ. ඒත් ආයමත් බූමට තේරුම් කරන ගමන් විකි කියනවා ඔයාගේ ලෝකේ ඉන්න ඕන මම විතරයි. ඒ වැඩ කර නැති මනුස්සයන්ව අයින් කළා දාන්න කියලා. විකි මේ දේවල් ආයමත් තේරුම් කරත් තාමත් බූම ඉන්න ගොඩක් අවුලෙන් නිසා විකි ආයමත් බූමට කියනවා පොඩ්ඩක් ඔයා හිතලා බලන්න. ඔයා පිරිමි ළමයෙක්ව ආශ්‍රය කරනකොට වටපිටාවේ ඉන්න අනිත් අය මං ගැන මොනවා හිතයිද? ඒ කවුරු මොනවා හිතුවත් මට මොනවා හිතේද කියලා.
මං ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන තරම ඔයා දන්නේ නැහැ. හරි, ඒකට කමක් නැහැ. අපි දැන් කැන්ටින් එකට ගිහිල්ලා මොන හරි කමු කියලා විකී කියනවා. ඔන්න ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රාත්‍රියේ වෙන සිදුවීමක්. මේ වෙලාවේ විකියාගේ යාළුවෝ සෙට් එකත් එක්කම විනයගේ රූම් එකට යනවා. මේ වෙලාවේ විනයගේ කාමරේ විනය වගේම තවත් යාළුවෙක් පාඩම් කරන ගමන් ඉන්නකොට විනය එක්ක මේ ඉන්න යාළුවත් විකීට තියෙන බය නිසාම කාමරෙන් එළියට යනවා. මේම යාළුවා ගියාට පස්සේ විකී විනයව එයා වාඩි වෙලා ඉන්න පුටුවත් එක්කම එයාගේ ළඟට ඇදලා අරගෙන කියනවා මම මේ කියන දේ හොඳට අහගන්න මං මගේ පණටත් වඩා බොමට ගොඩක් ආදරය කරනවා ඒ වගේම එයාත් මට ගොඩක් ආදරය කරනවා ඉතින් ඔයත් මගේ බොමට ආදරය කියන එක මට දැනගන්න හම්බ වුණා අපි දෙන්න අතර මෙච්චර සම්බන්ධයක් තියෙනකොටත් ඔයා එයාව ආශ්‍රය කරලා එයත් එක්ක නිතරම කතා බහ කරලා එයාව ආකර්ෂණය කරගන්නත් ගොඩක් දේවල් කරනවා කියලා මම දන්නවා ඉතින් අන්නේ දේවල් වහාම නවත්තන්න කියලා විකී විනයට කියනකොට විනය විකීට කියනවා මං එහෙම කරේ නැහැ මං බූමාව පොළඹව ගන්න උත්සාහ කරේ නැහැ කියලා විනය මෙහෙම කියනවත් එක්කම විකීට හොඳටම තරහා ගිහිලා විනයට හොඳ කම්මුල් පාරක් ගහනවා ඊට පස්සේ විකී දිගටම විනයට ගහන්න පටන් ගන්නවා කොහමරි මේ වෙලාවේ මේ සිද්ධිය ආරංචි වෙච්ච නිසා බූමත් පුළුවන් තරම් ඉක්මනටම මෙතනට එනවා බූමා මෙහෙම ඇවිල්ලා විකීට කියනවා ඔයා මේ කරන දේ දැම්ම නවත්තන්න ඕක නවත්තලා කාමරෙන් එළියට යන්න කියලා ඊට පස්සේ විකී දරා ගන්න බැරි තරම් කේන්තියක් හිතේ තියාගෙන මේ කාමරෙන් එළියට යනකොට බූමා විනයගේ ඉස්සරහට ඇවිල්ලා එයාට වැඳ වැටිලා කියනවා මන් නිසා සිද්ධ වෙච්ච මේ හැම දෙයකටම මට ගොඩක් සමා වෙන්න කියලා බූමා මේ විදියට විනයට කියනකොට විනයිත් එයාගේ අත් දෙක එකතු කරලා වැඳලා බූමට කියනවා මං ඔයාට වැඳලා කියන්නම් ආයෙමත් මාත් එක්ක කතා කරන්නවත් එපා කියලා දැන් ඉතින් බලාපොරොත්තු නොවිච්ච විදිහට විනයිත් මෙහෙම කිව්වහම බූමගේ රිදිලා තියෙන හිත තවත් රිදෙනවා. ඔන්න ඉතින් විනයි කියලා බූමට හිටපු හොඳම යාළුවත් එයාට මේ වෙලාවේදී නැති වෙනවා. කොහමද මේ දවසේ රාත්‍රියෙන් පස්සේ පහවදා බූමගේ තාත්තා බූමට කෝල් එකක් ගන්නවා. ටික වෙලාවක් බූමත් එක්ක කතා කරගෙන ඉද්දි තාත්තට තේරෙනවා බූම ඉන්නේ මොකක් හරි අවුලකින් කියලා. ඒ ගැන තාත්තා බූමගෙන් අහුවාම බූම කියනවා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මට ටිකක් මහන්සි ඒ නිසා වෙන්නේ නැති කියලා. දැන් ටික දවසක ඉඳලා බූමයාගේ කෝල් එකක්වත් හරියට ආන්සර් කරන්නේ නැති නිසා බූමගේ තාත්තා ඉන්නේ ගොඩක් දුකින්. මේ වෙලාවේ දේ තේරෙන බූමා තාත්තගේ හිත හදනවා. මේ විදියට බූමා තාත්තත් එක්ක කතා කර කර ඉන්නකොට තමයි විකී එක පාරටම බූමගේ රූම් එකට එන්නේ. විකී එනව දකින්නවත් එක්කම බූමා මන් තාත්තට පස්සේ කතා කරන්නම් කියලා කෝල් එකත් කට් කරනවා. ඒ දෙත් එක්කම විකී බූම ගාව දණින් වැටිලා එයාගේ කකුල් දෙක අල්ලන ගමන් සමාව ගන්නවා. ඉතින් ඔයා වෙන කෙනෙක් එක්ක කතා කරනවටත් මං ගොඩක් ඉරිසියයි. අන්න ඒ ඉරිසියාව වැඩි වෙලා තමයි ඊයේ රෑ අර එහෙම දෙයක් මගේ අතින් උනේ. ආයෙමත් ඒ වගේ දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. මට ගොඩක් සමා වෙන්න කියලා විකී කියනවා. එතකොට බූම කියනවා විනයි මට කවදාවත් ආයෙමත් එයත් එක්ක කතා කරන්න එපා කිව්වා කියලා. මම ඔයාට ඔය තරම් දේවල් කරන්න තරම් ඔයාට කරපු වැරද්ද මොකක්ද කියලා බූම අහනකොට මගේ මුළු ලෝකෙම ඔයා මං ඔයාට පණටත් වඩා ආදරය කරනවා. මට ඔයා හැරෙන්න වෙන කවුරුත්ම ඕනේ නැහැ කියලා විකී කියනවා. මේ කතාවට ඉතින් බූම මොකුත්ම කියන්නේ නැහැ. මෙතනින් පස්සේ විකී බූමගේ හොස්ටල් එකේ ඉඳලා ආයෙමත් කොලෙජ් එක පැත්තට එනකොට විකී එනකන් මග බලන් හිටපු දුර්ගා විකීව පැත්තකට එක් කරගෙන යනවා. මෙහෙම පැත්තකට ඇදගෙන ගිහිල්ලා විකීව බිත්තියකටත් හේතු කරගෙන දුර්ගා විකීගෙන් අහනවා ඊයේ රෑ ඔයාලා දෙන්න අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා කියලා මට ආරංචි වුණා. ඉතින් මොකද්ද උනේ? ඔයාලා බ්‍රේක් අප් වුණාද කියලා. එතකොට විකී කියනවා අපි බ්‍රේක් අප් වුණේ නැහැ. ඒ වගේම කවදාවත්ම බ්‍රේක් අප් වෙන්නෙත් නැහැ කියලා. විකී මෙහෙම කිව්වත් දුර්ගා එක පාරටම විකීව බදා ගන්නවා. මෙහෙම බදාගත්තට පස්සේ දුර්ගා විකීගෙන් අහනවා අපි දෙන්න දැන් මෙහෙම බදාගෙන ඉන්නකොට ඔයාගේ බූමා එක දැක්කොත් එහෙම මොකක් වෙයිද කියලා. එතකොට විකී කියනවා බූම කියලා කියන්නේ ගොඩක් හොඳ අහිංසක කෙල්ලෙක්. එයා මාව මේ විදියට දැක්කත් මාව සැක කරන්නේ නැහැ. එයාට මාව ගොඩක් විශ්වාසයි කියලා. එතකොට ආයෙමත් දුර්ගා අහනවා බූමා මං ගැන දැනගෙන අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැතර කරන්න කියලා කිව්වොත් එහෙම ඔයා මොකක්ද කරන්නේ කියලා. ඉතින් අපි දෙන්න ගොඩක් හොඳ යාළුවෝ කවුරු මොනවා කිව්වත් අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැතර කරන්නේ නැහැ කියලා විකී කියනවා. විකී මෙහෙම කිව්වට පස්සේ දුර්ගා මෙතනින් යන්න යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ තියටර් ක්ලබ් ඇනුවල් ප්ලේ රියසල් එක බලන් ඉන්න සුධිර්ව. ඉතින් මේ ඩ්‍රාමා රියසල් එකේ දුර්ගා වගේම රූපත් ඇඩ් කරනවා. මේ වෙලාවේ බූමත් මෙතනට එනකොට එයා දැනටමත් ස්ටේජ් එකේ රංගපාන දුර්ගව දකිනවා. ඇත්තටම දුර්ගා ගොඩක් ලස්සනට පර්ෆෙක්ට් විදියට රංගපාන නිසා බූමට දුර්ගගේ මේ ඇක්ටිං ගැන ගොඩක් පුදුම හිතෙනවා. කොහමරි ටික වෙලාවක් මේ දිහා බලන් ඉන්න බූමටත් මේකට තියෙන ආසාව නිසාම ඕන වෙනවා මෙයාලත් එක්ක එකතු වෙලා මේ ඩ්‍රාමා එක ප්‍රැක්ටිස් කරන්න. ඒත් ඉතින් හිතට තියෙන බය වගේම ස්ටේජ් එකකට නැගපු පළවෙනි වතාව නිසාම
බූමට හම්බෙන ඩයලොග්ස් ටික හරියට කියාගන්න බැරි වෙනවා. මේ දිහා බලාගෙන ඉන්න දුර්ගා රූපට කියනවා ඇත්තටම විකී මොන මගුලටද දන්නේ නැහැ මේ කෙල්ලට මෙච්චර කැමති කියලා. ඒත් ඉතින් මේ වෙලාවේදී බූමට මේක හරියට කරගන්න බැරි වුණා කියලා එයා කොහෙත්ම ලෑස්ති නැහැ මේක අතහරින්න. එයා එක දවසක් දුර්ගා රියසල් ඉවරලා යන්න ලෑස්ති වෙද්දී දුර්ගත් එක්ක කතා කරනවා. දුර්ගණන් ඉතින් මේ වෙලාවේ බූමව ගණන් ගන්නවත් නැහැ. එයා දුර්ගට කියනවා ඔයා ඇත්තටම රඟපාන විදිය ගොඩක්ම ලස්සනයි. එක එක චරිතවලට ගැලපෙන විදියට ඔයා හොඳට තරහෙන් රඟපානවා. ඉතින් මට තරහ ගන්න චරිතයක්වත් කරගන්න තේරෙන්නේ නැහැ. ඔයා මට උදව් කරනවද කියලා. ඉතින් බූමා මේ දේවල් කියන විදිහටම දුර්ගට තේරෙනවා ඇත්තටම මේ බූමා කියලා කියන්නේ ගොඩක් අහිංසක වගේම ගොඩක් හුරතල් කෙල්ලෙක් කියලා. ඒ නිසා දුර්ගා හිතේ කිසිම කහටක් නැතුව බූමට රඟපාන්න කියා දෙන්න කැමති වෙනවා. ඊට පස්සේ දුර්ගා එයා රඟපෑම ගැන දන්න හැමදේම එකින් එක බූමට කියා දෙන්න පටන් ගන්නවා. ඉතින් දුර්ගා මේ විදිහට බූමට මේ දේවල් කියා දෙන අතරතුරේ විකී බූමව එක්කරන් එන වෙලාවකදී දකිනවා දුර්ගා දැන් බූමත් එක්ක ගොඩක් ළඟින් සම්බන්ධකම් පවත්වනවා කියලා. ඒ නිසා විකී ඒ වෙලාවේදී සැකයෙන් වගේ දුර්ගා දිහා බලලා බූමව එක් කරගෙන යනවා. ඒත් ඒකෙන් පස්සෙත් දිගින් දිගටම දුර්ගා බූමට රඟපාන්න උදව් කරනවා. ඕන්න දැන් ඒ නිසා බූමට ටිකින් ටික රඟපාන්න පුළුවන් වෙනවා. කලින් ඩයලොග්ස් එහෙම පැටළුණ දේවල් බූමා ටිකින් ටික හොඳට කරනවා. ඒ වගේම චරිතර අනුව හැඩගැහෙන්නත් බූමට පුළුවන් වෙනවා. කොහොමරි මේ හැමදේම නිසා බූමා වගේම දුර්ගා ගොඩක් හොඳ යාළුවෝ වෙනවා. එයා එක දවසක් දුර්ගට කියනවා එයා හැමදාම රඟපානවා. දුරේ ඉඳන් බලන් ඉඳලා අප්පුඩි ගැහුවා විතරයි. පුංචි කාලේ ඉඳන් රඟපාන්න මං ගොඩක් ආස කරා. ඒත් තාත්තමා රඟපාන්නවට අකමැති වුණ නිසා ඒකට මට අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා බූමා කියනවා. ඒ වගේම එයා ගොඩක් අමාරුවෙන් තාත්තව කැමති කරගෙන තමයි මේ කොලෙජ් එකටත් ඇවිත් තියෙන්නේ කියලා බූමා කියනවා. මේ කතාවත් එකම දුර්ගා කියනවා ඔයා අනිත් අය රඟපාන දිහා බලන් ඉඳලා අප්පුඩි ගැහුවා. ඒත් ඉස්සරහට ඔයා ලස්සනට රඟපානවා දැකලා අනිත් අය ඔයාට අප්පුඩි ගහයි කියලා. දුර්ගා කියපු මේ කතාවට ඉතින් බූමට ගොඩක් සතුටු හිතෙනවා. ඔන්න ඉතින් මේ විදියට දවසින් දවස කත වෙලා යනකොට මෙයාලගේ ඩ්‍රාමා එකේ උත්සවයේ තියෙන දවසත් උදා වෙනවා. ඉතින් මේ ඩ්‍රාමා එකේදී අනිත් හැමෝටමත් වඩා ගොඩක් ලස්සනට රඟපාන්නේ වෙන කවුරුත් නෙවෙයි බූමා. බූමාගේ මේ රඟපෑම් දැකලා කොලෙජ් එකේ කොල්ලෝ කෙල්ලෝ සේරම බූමට අප්පුඩි ගහලා විසිල් ගහලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ අනිත් හැමෝම මේ මොහොත සතුටින් ගත කරත් විකීගේ හිතට නම් කිසිම සතුටක් නැහැ. ඔන්න ඉතින් මේ ඩ්‍රාමා එකත් අවසන් වුණාට පස්සේ කොලෙජ් එකේ හැමෝම වගේ බූමගේ මේ රඟපෑම ගොඩක් වර්ණනා කරනවා. ඉතින් මේ දේ බූමගේ පොඩි කාලේ ඉඳන්ම හීනයක් නිසා අනිත් අයගේ මේ හම්බෙන ප්‍රතිචාරවලට බූමට ගොඩක් සතුටුයි. එතනින් පස්සේ බූමා විකීව දැක්කාම එයා විකීව ගොඩක් ආදරෙන් බදාගෙන එයාගේ මේ සතුට බෙදා ගන්න හදනවා. එයා එයාගේ සතුට විකීට විස්තර කරන ගමන් ඉන්නකොට විකී එකපාරටම එයාගෙන් අහනවා ඔයාට මෙච්චර කල් ඕන උනේ අවදානයේද කියලා. මොකද ඒ කතාවේ තේරුම කියලා බූමා අහනකොට විකී කියනවා ඔයා ඇඟට තද ඇඳුම් ඇඳගෙන ස්ටේජ් එකේ රඟපාන දිහා කොල්ල ගොඩක් ආසාවෙන් තමයි බලන් හිටියේ. කොල්ලන්ට ස්ටේජ් එකට එන්න පුළුවන් වුණා නම් එයාලා ඔයාව ඉඹින තත්වයටම ඔයා එයාලව පත් කරා කියලා විකී කියනවා. අන්න ඒ නිසා ඔයා ස්ටේජ් එකේ රඟපාපු අන්තිම දවස අද කියලා විකී කියනකොට බූමට මේ කතාවලින් ගොඩක් අවුල් යනවා. ඉතින් මේ අවුල නිසාම විකීව හම්බ වෙලා රූම් එකට ආවට පස්සෙත් බූම කල්පනා කරන්නේ මේ ගැන. මෙතනින් පස්සේ ඊළඟ දවසේ කොලෙජ් ඉවරුණ ගමන්ම දුර්ගා එනවා බූමව හම්බ වෙන්න. එයා බූමව හම්බ වෙලා කියනවා මං යාළුවොත් එක ටිකක් එළියට එනවා. ඉතින් ඔයත් අපිත් එක්ක යමු කියලා. එතකොට බූමා කියනවා මං එනකම් විකී කැන්ටින් එකේ බලන් ඉන්නවා. ඒ නිසා මට එන්න බෑ කියලා. ඒත් එක දවසකට විකීව හම්බුනේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ කියලා දුර්ගා බලෙම වගේ එයාව එක් කරගෙන යනවා. බූමා විකීට කෝල් එකක් දෙන්න හැදුවත් විකී බබෙක් නෙවෙයි කියලා දුර්ගා එයාගේ ෆෝන් එකත් ගන්නවා. ඊට පස්සේ මේ යාළුව ටික සිටි ට්‍රිප් එක යන්න පිටත් වෙනවා. මුලදී බූමා පැත්තකට වගේ වෙලා විනෝද වෙන්නතෝ හිටියත් පස්සේ බූමා දුර්ගා වගේම යාළුව හැමෝමත් එක්ක ගොඩක් විනෝද වෙනවා. මෙයාලා මේ විදිහට එක එක සෙල්ලම් කරන ගමන් ගොඩක් විනෝද වෙtti. දුර්ගා එකපාරටම බූමගෙන් අහනවා ඇත්තටම ඔයා විකිත් එක්ක සතුටින්ද ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නයත් එක්කම බූමා චුට්ටක් අවුල් යනකොට එයා ඒ අවුල පෙන්නන්න නැතුව දුර්ගට කියනවා ඇත්තටම විකී කියලා කියන්නේ ගොඩක් හොඳ කොල්ලෙක්. එයාට මන් නැතුව මුකුත්ම කරගන්නත් බෑ. එයාට කවන්න ඕනත් මම එයාගේ රූම් එක අස් කරන්නෙත් මම කියලා. එයා හැම වෙලේම මං එයාගේ අම්මා වගේ කියලා කියන නිසා මං එයාට අම්මා වගේම ගොඩක් ආදරය කරනවා කියලා බූමා කියනවා. ඉතින් එයාට මන් නැතුව එක තප්පරයක්වත් ඉන්න බෑ. එයාට හැම වෙලේම මාව ඕනේ කියලා බූමා කියනකොට බූමා තවත් රහසක් විදිහට දුර්ගට කියනවා ඇත්තරම එයා ගොඩක් දක්ෂ විදිහට මාව සිප ගන්න දන්නවා කියලා.
ඉතින් මේ දේවල් අහන් ඉන්න දුර්ගා කියනවා මං දැන් ඔයාට දෙයක් කියන්න යන්නේ. මේ දේ ඇහුවට පස්සේ මාව වැරදියට හිතන්න එපා කියලා. එයා බූමට කෙලින්ම කියනවා ඔයාට විකී වගේ කෙනෙක්ව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. ඔයා බැරි වෙලා හරි විකීව බැන්දොත් එහෙම ඔයාගේ මුළු ලෝකෙම විකීගෙන් සීමා වෙනවා කියලා දුර්ගා කියනවා. ඒකෙන් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම විනාශ වෙයි. විකී කියන විදිහටමයි ඔයාට ඉන සිද්ධ වෙන්නේ කියලා දුර්ගා කියනවා. ඒ වගේම දුර්ගා කියනවා මට තවත් එක රහසක් ඔයාට කියන්න තියෙනවා. මං විකීව දැක්ක පළවෙනි දවසේ ඉඳන්ම එයාට ගොඩක් ආදරය කරා කියලා දුර්ගා කියනවා. ඉතින් මේක ඇහුවට පස්සේ නම් බෝමා හොඳටම ෂොක් වෙනවා. ඒත් ඉතින් ඔයා විකීගේ ජීවිතයට ආවට පස්සේ විකී ඔයාට ගොඩක් ආදරය කරා. ඒත් ඔයා වගේ කෙනෙක්ට කොහෙත්ම විකීව සුදුසු නැහැ කියලා දුර්ගා කෙලින්ම කියනවා. ඉතින් මම මේ කිව්ව දේවල් වලට මාත් එක්ක තරහ වෙන්නත් එපා මට වෛර කරන්නත් එපා කියලා දුර්ගා කියනකොට හොඳටම හිතට ඉදිරියට ඉන්න බූමා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ ආයමත් කොලෙජ් එකට යන බූමා ඊළඟට යන්නේ විකී ඉන්න තැනට. විකී නම් මේ වෙලාවේදී ටේබල් ටෙනිස් සෙල්ලම් කරන ගමන් ඉන්නේ. එයා මේ වෙලාවේදී බූමායාව හම්බෙන්න ඇවිත් ඉන්න එකවත් වැඩිය ගණන් ගන්නේ නැහැ. විකී මේම සෙල්ලම් කර කර ඉන්න ගමන් බූමට කියනවා මං ඔයාට කෝල් කීයක් නම් ගත්තද? ඔයා එක කෝල් එකක්වත් ආන්සර් කරේ නැහැ. මං ඊට පස්සේ හොස්ටල් එකෙන් ඇහුවාම එයාලා කිව්වා ඔයා යාළුවොත් එක්ක එළියට ගියා කියලා. අඩුම ගානේ ඒ ගැන කියලා එක කෝල් එකක්වත් මට දීලා යන්න තිබ්බා. මං ඔයා එනකම්ම කැන්ටින් එකේ බලන් හිටියා කියලා. ඒදෙත් එකම විකීගේ යාළුව ටික මෙයාලට කතා කරන්න අවස්ථාවක් දීලා මෙතනින් යන්න හදනකොට විකී යාළුවන්ට කියනවා නැහැ ඔයාලා කොහෙවත් යන්න ඕනේ නැහැ මටත් කාලය ගත කරන්න යාළුවෝ ඉන්නවා කියලා එයා දැනගන්න ඕන කියලා. මෙහෙම කිය විකී බූමව ගණන් ගන්න නැතුව දිගටම සෙල්ලම් කරනවා. ඒත් ටික වෙලාවකින් මෙතන ඉන්න එක යාළුවෙක්ට තේරෙනවා ඇත්තටම බූමා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නකින් කියන එක. ඒක විකීටත් තේරුම් යනකොට විකී බූමා ගාවට ගිහිල්ලා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒදෙත් එක්කම එයාගේ හිතේ තියෙන ප්‍රශ්න යටපත් කරගන්න බූමා විකීගෙන් අහනවා ඔයා කෑම කාලද ඉන්නේ? එන්න මං ඔයාට කෑම කවන්නම් කියලා. එයාව කැන්ටින් එකට එක් කරගෙන යනවා. මේ දවසත් මේ විදියට ගත වෙලා යනකොට ඊළඟ දවසේ විකී බූමව පොඩි ගමනක් එක් කරගෙන යනවා. ඉතින් විකී මේයාව එක්කන් යන්නේ කොහෙද කියලා බූම නම් දන්නේ නැහැ. ඉතින් මේ ගමන ටිකක් දුර වැඩි වෙනකොට බූමා විකීගෙන් අහනවා ඇත්තටම ඔයා මාව එක් කරගෙන යන්නේ කොහෙද කියලා. මං ඔයාව මේ එක් කරගෙන යන්නේ අපේ අම්මව හම්බ වෙන්න කියලා විකී කියනකොට බූමා මේකට නම් ගොඩක් බය වෙනවා. බූම ගොඩක් කලබලෙන් විකීට කියනවා මං දවසේම කොලෙජ් එකේ නැහැ කියලා තාත්තා දැනගත්තොත් එහෙම මං ඉවරටම ඉවරයි. ඒ නිසා මාව ආයෙමත් කොලෙජ් එකට ගිහින් දාන්න කියලා. අනිත් එක මං අම්මව හම්බ වෙන්න කිසිම සූදානමකින් නෙවෙයි ආවේ කියලා බූමා දිගින් දිගටම කියනකොට විකී අදහසක් දෙන ගමන් බූමට කියනවා එහෙනම් තාත්තට කලින්ම කතා කරලා මේ ගැන බොරුවක් කියමු කියලා. ඊට පස්සේ මේ දෙන්නම තේ බොන්න හිතාගෙන එක තැනක නතර කරද්දි බූම තාත්තට කෝල් එකක් අරගන්නවා මොකක් හරිම බොරුවක් කියන්න හිතාගෙන. ඒත් කියන්න ඕන බොරුව මොකද්ද කියලාවත් බූමට තේරුමක් නැහැ. එයාට මේ වෙලාවේදී වචනත් පැටලෙනවා. ඉතින් මේ වචන පැටලෙන අතරේ විකීත් මෙතනට ඇවිල්ලා මගේ මාමණ්ඩිතේ මේ කතා කරන්නේ චුට්ටක් මටත් දෙන්නකෝ කියලා එක එක විහිළු කරනකොට බූමට කියන්නේ මොකද්ද කියලාත් අමතක වෙනවා. කොහමරි අන්තිමට තාත්තට එක එක විදිය බොරු ගොඩක් කියලා බූම මේ කෝල් එක කට් කරනවා. තාත්තට ඉතින් මේ කෝල් එක තිබ්බට පස්සේ hina යනවා. බූමා එයාට කතා කරපු විදිහට. ඉතින් මෙහෙම ටික වෙලාවක් යනකොට මේ දෙන්නට පුළුවන් වෙනවා විකීගේ ගෙදරට යන්න. මෙහෙම මේ දෙන්නගේ ඇතුළට ආවත් විකීගේ අම්මා හරියට ඔළුව උස්සලවත් බූම දිහා බලන්නේ නැහැ. එයා මේ වෙලාවේදී බූමගේ සෙරප්පු දෙක පවා අයින් කරන්නේ බිමත් බලාගෙන hina වීගෙන ඉන්න ගමන් විකී අම්මට කියනවා අම්මේ මේ තමයි ඔයාගේ අනාගත ලේලි. ඉතින් එකම එක පාරක් එයා දිහා බලන්න කියලා. ඒත් ඉතින් අම්මා බූමගේ මූණ දිහා නම් බලන්නේ නැහැ. එයා එකම එක විදියට ඔළුව පාත් කරගෙන hina වීගෙන ඉන්නේ. ඊට පස්සේ එකපාරටම එයා කුස්සියට දුවගෙන ගිහිල්ලා මේ දෙන්නටම කන්න ඩෙසර්ට් දෙකක් අරගෙන එනවා. විකී අම්මට මේ වෙලාවේ කියනවා ඇත්තටම අම්මා වගේම ගොඩක් ආදරෙන් කොලෙජ් එකේදී බූමමාව බලා ගන්නවා කියලා. ඒත් ඉතින් අම්මා මේ වෙලාවවත් වචනයක්වත් කතා කරන්නේ නැතුව කිචන් එකට යනවා. දැන් ඉතින් බූමගේ හිතට ලොකු අමුත්තක් දැනෙනවා. ඇත්තටම විකීගේ අම්මා මේ විදිහට ඉන්නේ මොකටද කියලා. එයා පස්සේ විකීගෙන් ෂේප් එකේ අහනවා ඔයාගේ අම්මට කතා කරන්න බැරිද කියලා. එතකොට විකී hina වෙන ගමන් කියනවා අයියෝ ඔයා බය වුණාද? මගේ අම්මා ගොළුෙක් නෙවෙයි. හැබැයි එයා ගෙදරට අමුත් එක්ක ආවහම එයාගේ මූණ බලලා කතා කරන්නේ නැහැ කියලා. ඉතින් අම්මා මේ විදිහට හැසිරෙන්නේ විකීගේ තාත්තා නිසා. මොකද තාත්තා කැමති විදිහට තමයි අම්මා මේ වගේ කාටවත්ම කතා නොකර කිචන් එකට වෙලා ඉන්නේ. විකී කියනවා එයාගේ අම්මගේ තියෙන මැනස් එකට එයාට කෝවිලක්ම හදන්න සුදුසුයි කියලා. ඒ වගේම විකී කියනවා තාත්තා අවුල් මූඩ් එක ඉන්නකොට
අම්මා කොයිම වෙලාවකවත් තාත්තගේ ඇස් දෙකට පේන්නවත් එන්නේ නැහැ කියලා. ඉතින් වැරදිලා හරි අම්මා ඒ වෙලාවට තාත්තගේ ඉස්සරහට ආවොත් එහෙම අම්මට කතා කරන්නේ අම්මා නෙවෙයි තාත්තගේ බෙල්ට් එක කියලා විකි ගොඩක් ආඩම්බරෙන් බූමට කියනවා. ඉතින් මේ දේවල් අහලා බූම නම් හොඳටම ෂොක් වෙනවා වගේම ගොඩක් බය වෙනවා. මොකද බූම කවදාවත්ම කොයිදවත් අහලවත් නැති දේවල් තමයි විකි කියන්නේ. මේ කතාවලට බූම බය වෙලා ඉන්නේ කියලා දකින විකි කියනවා අයියෝ ඔයා කීයටවත් බය වෙන්න එපා මට කේන්ති ගියා කියලා මං ඔයාට එක ඇඟිල්ලක්වත් උස්සන්නේ නැහැ කියලා. මෙහෙම කියලා වොෂ්යකුත් දාගෙන විකි බූමට කියනවා මම්මගේ යාළුවෝ ටිකක් හම්බෙලා එන්නම් ඔයා මං එනකල් අම්මත් එක්කම ඉන්න කියලා. එහෙම කියලා විකිත් යාළුවෝන් හම්බෙන්න යනකොට දැන් බූමට හිතාගන්න බෑ මොකද්ද කරන්න කියලා. මෙහෙම කල්පනා කර කර ඉති තමයි විකිගේ අම්මා එයාගේ පොඩි කාලේ ෆොටෝ ඇල්බම් එකක් බූමට දෙන්නේ. මෙහෙම මේ දේ දුන්නත් එයා හරියට ඔලුව උස්සලා බූම දිහා බලන්නෙවත් නැහැ. ඒ වගේම එක වචනයක්වත් තාමත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇල්බම් එක බලන්න පටන් ගන්න බූමා අම්මා ගොඩක් ලස්සනට පුංචි කාලේ ඉඳලා තියෙනවනේ කියලා කියන ගමන් ගොඩක් සතුටින් මේ ඇල්බම් එක බලනවා. ඉතින් මේ ඇල්බම් එක තවදුරටත් බලාගෙන යනකොට බූම අම්මගෙන් අහනවා ඉස්සර මේ වගේ දඟකාරකමට හිටපු ඔයා ඇයි දැන් මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට මෙච්චර වෙලා අම්මගේ මූණ තිබේ හිනාවත් නැති වෙලා යනකොට බූමට ඇත්තටම හිතාගන්න බෑ මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියලා. බූමට මේ වෙලාවේ එයාගේ ඉස්සරහම තියෙන කන්නඩියෙන් මැවිලා පේනවා. එයත් අනාගතයේදී මේ විකීගේ අම්මා විදිහටම කාත් එක්කවත් කතා නොකර බිමත් බලාගෙන hina වෙවි ඉන්න විදිය. ඉතින් මේ මැවිලා පෙනුන දෙයට බූමට හොඳටම දාඩිය දාන්න තරම් එයා හොඳටම බය වෙනවා. කොමාරි ටික වෙලාවක් යනකොට විකී ආයමත් ගෙදරට එනකොට දැන් මේ දෙන්නම ආපහු කොලෙජ් එකට යන්න පිටත් වෙන්න හදන්නේ. කොමාරි මෙයාලා මෙම පිටත් වෙන්න හදද්දී විකීගේ අම්මා බූමගේ අත තදින් අල්ලගෙන ඉන්නවා. ඒත් ඉතින් කලින් වගේම තමයි එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන්න අම්මට සමුදීලා ආයමත් කොලෙජ් එකට යන්න පිටත් වෙනවා. මේ විදියට මෙයාලා ටික දුරක් යනකොට මේගොල්ලෝ මගින් කෑම කන්න නවත්තනවා. ඉතින් කෑම කන ගමන් ඉන්නකොට බූම විකීගෙන් අහනවා අපි බැන්දට පස්සේ කොහෙද නවතින්නේ කියලා. ඉතින් ඒක තීරණය වෙන්නේ මගේ ජොබ් එකට අනුව තමයි. අපේ තාත්තා නැති වුණාට පස්සේ එයාලගේ බිස්නස් එකත් මාම තමයි බලාගන්නේ. එහෙම වුණොත් එහෙම මං තාත්තගේ බිස්නස් එක අරගන්නවා කියලා විකී කියනවා. එතකොට බූම අහනවා කසාදෙන් පස්සේ එයාත් ජොබ් එකට යන්නද කියලා. එතකොට විකී කියනවා ඔයා කැමති නම් ජොබ් එකට යන්න පුළුවන්. ඒත් වැඩි කාලයක් ඔයාට ජොබ් එකේ නම් ඉන්න වෙන්නේ නැහැ. මොකද අම්මා ගොඩක් වයසට යන නිසා ඔයාට අපේ ගෙදර වැඩ සේරම කරන්න වෙනවා කියලා. ඉතින් අපි කසාද බැන්දට පස්සේ අඩුම තරමේ ළමයි 3 දෙනෙක්වත් අපි හදන්න ඕන. එහෙම වුණොත් එහෙම ළමයිගේ වැඩයි, ගෙදර වැඩයි, ජොබ් එකේ වැඩයි ඔයාට හැමදේම කරන්න අමාරු වෙයි කියලා විකී කියනවා. ඉතින් විකී කියන මේ හැම කතාවක්ම බූමට ගොඩක් අමුතුයි වගේම මේ දේවල් අහුවට පස්සේ එයා හොඳටම ෂොක් වෙනවා. විකීගේ ආදරය නිසා එයාගේ ජීවිතේ නිකන් හිර වෙන්න වගේ යනවා කියන එක බූමට තේරෙනවා. එයා ඊට පස්සේ හොස්ටල් එකේ බාත්රූම් එකට ගිහිල්ලා ෂවර් එකත් අරගෙන ඒකට තෙමෙන ගමන් කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට විකී එයාට බලෙන් කිස් කරපු එකේ ඉඳන්ම ඉරිසියා කරපු එක වෙනකන් හැමදේම වගේම දුර්ග කියපු දේවල් ඒ වගේම විකීගේ අම්මගේ අමුතු හැසිරීම පවා බූමට මතක් වෙනවා. එතකොට විකී නිසා එයාගේ ජීවිතේ හිර වෙන්න යනවා වගේ එකපාරටම බාත්රූම් එකේ බිත්ති හතරත් ලං වෙලා හිර වෙන්න යනවා වගේ දැනෙනවා. මේ සිද්ධියට ඉතින් බූම නම් හොඳටම බය වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ බූමගේ පුංචි කාලේ සිදුවීමක්. බූමගේ නැන්දා බූමව තාත්තා ගාවට ගෙනත් දීලා කියනවා බූමා මගේ දුව විද්‍යා එක වීකෙන්ඩ් එකේ ගොඩක් විනෝද වුණා කියලා. බූමව තාත්තට බාර දීලා නැන්දා වගේම විද්‍යාත් ආපහු යන්න හදනකොට බූමව දාලා යන්න බැහැ කියලා විද්‍යා අඬනවා. ඒ නිසා නැන්දා බූමගෙන් අහනවා අපිත් එක්ක ආපහු යන්න එනවද කියලා. ඒකට ඉතින් බූම නම් ගොඩක් කැමති වෙනවා. ඒත් නැන්දා එක විහිළුවට වගේ කිව්ව නිසා එයා බූමට කියනවා අපි අනිවාර්යයෙන්ම ලබන සතියේ හම්බ වෙමු කියලා. මෙහෙම කියලා නැන්දා පුංචි විද්‍යාවත් එක්කරගෙන එතනින් යනවා. ඒත් ඉතින් බූම නොදන්නකමට නැන්දා එක්ක යන්නම් කිව්ව එකට බූමට බනින තාත්තා එදා රෑ බූමට කන්න දීලත් නැහැ. බූම ඒ දවසේ රෑ මට ගොඩක් බඩගිනි තාත්තේ කියලා කියනකොට තාත්තා කියනවා ඔයාගේ මහලුකු නැන්දටම කියලා කෑම ඉල්ල ගන්න කියලා. ඉතින් මේ කතාවෙන් හොඳටම හිත රිදෙන බූම එදා රෑ වතුර ටිකක් බීලා තමයි නිදාගෙන තියෙන්නේ. ඉතින් විකීගේ දේවල් එක්කම එයාගේ පුංචි කාලෙත් මෙහෙම මතක් වෙනකොට මේ හැමදේම කල්පනා කරලා බූම අසනීපත් වෙනවා. ඒ නිසා හර්ෂිතා බූමට බෙහෙත් ගෙනත් දීලා අහනවා ඔයා කොච්චර හොඳට හිටියද ඇයි මෙහෙම එකපාරටම අසනීප වුණේ කියලා. ඇත්තටම ඉතින් විකී නිසා හර්ෂිතාටත් බූම එක්ක හරියට කතා කරන්නවත් වෙලාවක් ඇවිත් නැහැ. ඒ නිසා ඔයා ගොඩක් හොඳින් නේද ඉන්නේ කියලා හර්ෂිතා අහනවා. ඒත් මෙන්න මේ වෙලාවදී තමයි බූමව බලන්න විකී කාමරයට එන්නේ. මෙයා මෙහෙම කාමරයට ඇවිල්ලා හර්ෂිතාට කියනවා මම බූමව බලා ගන්නම් ඔයා එළියට යන්න කියලා.
ඒතෙත් එකම හර්ෂිතත් කාමරෙන් එළියට යනකොට විකි බූමට ආදරණීය කිසියෙකුත් දෙන ගමන් අහනවා ඔයා හොඳින් නේද කියලා. එතකොට බූමා විකියට කියනවා මට වත් එක ටිකක් කතා කරන්න ඕන අපි ටෙරස් එකට යමු කියලා. මේම ටෙරස් එකට ගියාම බූමා විකියට කියනවා මට තව ටිකක් මේ දේවල් ගැන හිතන්න ඕන. ඉතින් අපි පොඩි විවේකයක් ගමුද කියලා. මේ කතාවර ටිකක් අවුල් යන විකි බූමගෙන් අහනවා ඔයාට හිතන්න තියෙන්නේ මං ගැනද කියලා. ඔන්න දැන් ඉතින් විකීට කේන්තියාගෙන එනවා කියලා තේරුණාම බූමට හිතාගන්න බැහැ මේ දේවල් විකීට කියනවද නැද්ද කියලා. බූමා මේ වෙලාවේ අමාරුවෙන් හරි තීරණයක් ගන්නවා එයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන මේ වෙලාවේදී විකීට නොකිය ඉන්න. එයා ඉතින් ප්‍රශ්නය මගහරින්න ඕන නිසා විකීට බොරුවට වගේ කියනවා ළඟදිම එක්සෑම් එක තියෙන නිසා මට හිත එකතැනක තියාගෙන පාඩම් කරන්න බැහැ මං ඒක නයි කිව්වේ කියලා. මේකට පුංචි හිනාවක් දාන ගමන් විකී කියනවා ඔයා ටිකක් අසරේපෙන් ඉන්න නිසා ඔය වගේ දේවල් හිතෙන්නේ. ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. හැම වෙලේම මයි මගේ ආදරේ ඔයාට තියෙනවා කියලා. ඊට පස්සේ විකි හැමදේම හරියයි කියලා බූමව ළඟට අරගෙන ගොඩක් ආදරෙන් බදා ගන්නවා. ඒත් ඉතින් මොනම දෙයකින්වත් බූමගේ හිතට නම් කිසිම සතුටක් නැහැ වගේම මේවා කියන්න අවස්ථාවක් එනකන් බූම මේ ප්‍රශ්න හැමදේම හිර කරගෙන ඉන්නවා. මොන දේ වුණත් විකි නම් ඉතින් බූමට පණ වගේ ආදරේ. කොහොම නමුත් ඉතින් මෙතනින් පස්සෙන් විකි ගොඩක් ආදරෙන් බූමව බලා ගන්නවා. ඒත් ඉතින් බූම නම් හැම වෙලේම මේ ප්‍රශ්න ගැනම හිතනවා. ඇත්තටම ඉතින් බූමගේ හිතේ විකීට තියෙන බය නිසාම එයාට එක පාරටම විකීගෙන් වෙන් වෙන්න බෑ. ඒත් මේ හැමදේම දැනගත්තට පස්සේ කලින් වගේ දැන් බූමට විකී ළඟ ඉන්න හිතෙන්නෙත් නැහැ. කොහොමරි හැමදාමත් රැට විකී බූමත් එක්කම බූමගේ හොස්ටල් රූම් එකේ ඉන්නේ. බූමත් ඉතින් කලින් වගේම විකීගේ රූම් එක අස් කරන එකේ ඉඳන්ම විකීට කෑම කවන එකත් අකමැත්තෙන් හරි කරනවා. ඒත් ඉතින් බූමගේ සම්පූර්ණ සතුටම දැන් නැති වෙලා ගිහිල්ලා එයා ජීවත් වෙන්නේ කල්පනා ලෝකෙක. ඒ නිසා එයාට ඉගෙන ගන්න දෙයකටවත් හරියට අවධානයක් දෙන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට දවසින් දවස ගත වෙලා යනවා. මේ විදියට එක දවසක තාත්තා උදෙන්ම බූමව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන බූමගේ හොස්ටල් එකට එනවා. මේ වෙලාවේ බූමගේ රූම් එකක් දැනගන්න තාත්තා රූම් එකේ දොරට ගහන්නේ බූමව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන. හැබැයි ඉතින් මෙතනදී සර්ප්‍රයිස් වෙන්නේ බූම නන් නෙවෙයි බූමගේ තාත්තා. මොකද ඉතින් තාත්තා බූමගේ රූම් එකේ දොරට ගහනවත් එක්කම මේ දොර අරින්නේ වෙන කවුරුත් නෙවෙයි විකි. ඉතින් කාමරේ ඇතුලේ බූමත් නිදාගෙන ඉන්නවා දකිනකොට බූමගේ තාත්තට හොඳටම කේන්ති ගිහිලා විකීට හොඳ කම්මුල් පාරක් දීලා අහනවා උඹ මොනවාද මගේ දුවගේ රූම් එකේ කරන්න කියලා. විකීට කන මේ කම්මුල් පාරත් එක්කම බූමත් නිින්දෙන් ඇහැරෙද්දී බූමට දැන් හිතාගන්න බැහැ මොකද කරන්න කියලා. ඒ වගේම තාත්තගෙන් කම්මුල් පාරක් ආපු විකී හොඳටම තරහ අරගෙන තාත්තා ගාවට ඇවිල්ලා කියනවා හරි මං කරපු දේ වැරදි කියලා කියමු. ඔයා ඉන්න තත්ත්වයේ මං හිටියනම් එහෙම මාත් කරන්නේ මේ දේ තමයි. හැබැයි ආයෙමත් එක පාරක් හරි මට අත උස්සන්න එඩිතර වෙන්න එපා කියලා. ඉතින් භූමි කියන්නේ මගේ පෙම්වතිය. අපි දෙන්නා එකිනෙකාට ආදරය කරනවා කියලා විකී කියනකොට මේකෙන් තවත් තරහා ගන්න භූමිගේ තාත්තා විකීට ආයෙමත් කම්මුල් පාරක් ගහනවා. ඒදෙත් එකම භූමගේ තාත්තා භූමව කෙලිම ඇදගෙන යන්නේ HOD ගාවට. බූම නම් ඔෆිස් එක ඇතුළට යන්නේ නැහැ. ඒත් තාත්තා ඔෆිස් එක අස්සර ගිහිල්ලා HODටත් හොඳටම බනිනවා. ඔයාලා මාර ගුරුවරුනේ හොස්ටල් එකේ රූම් අස්සේ සිද්ධ වෙන දේවල් දන්නේ නැද්ද කියලා. ඉතින් මට මේ දැම්ම මගේ දුවගේ අසීම් සාතිකේ දෙන්න කියලා බූමගේ තාත්තා කියනකොට සුදීප් කියනවා ඉස්සර ටිකක් සංසුන් වෙලා සිද්ධ වෙච්ච දේ කියන්න කියලා. මේ හොස්ටල් එකේ විනයක් කියලා දෙයක් නැද්ද කියලා බූමගේ තාත්තා අහනකොට මේ කොලේජ් වල ඉන්න ළමයිට එහෙම රූම් අස්සේ රිංගගෙන ආදරය කරන්න පුළුවන්ද කියලා. එතකොට සුදීරි කියනවා මේ කොලේජ් එකේ ඉන්න පුංචි ළමයි නෙවෙයි. එයාලට එයාලගේ ජීවිතය ගෙනියන්න ඕන විදිය තේරෙනවා. අපිට එයාලගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්නත් බෑ. මොන හරි මත්ද්‍රව්‍යයක් හොස්ටල් එක ඇතුලේ පාවිච්චි වෙනවා නම් ඕනනම් අපිට ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒත් ළමයිගේ පෞද්ගලික ජීවිතයට අපි ඇඟිලි ගහන්නේ නැහැ කියලා. ඒ වගේම මේ වගේ පුංචි දෙයකට බූමගේ අනාගතේ විනාශ කරන්න දෙන්න බෑ. එයාම මෙතෙන්ට ඇවිල්ලා මගෙන් අසීම් සාතිකේ ඉල්ලුවොත් මම දෙන්නම්. ඒ ඇරෙන්න ඔයා ඉල්ලුවට ඒක ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කතාවලට හොඳටම තරහ ගන්න බූමගේ තාත්තා මෙතන තියෙන ලැප් එකත් කුඩු කරලා විනාශ කළා තමයි මෙතනින් යන්නේ. තාත්තා ඔෆිස් එකෙන් එළියට එනවත් එක්කම බූමා තාත්තගේ පස්සෙන් දුවනවා සමාව ගන්න. එයා මේ විදිහට කොහමරි තාත්තත් එක්ක කතා කරන්න උත්සාහ කරනකොට තමයි බූම දකින්නේ විකී එයාගේ යාළුවා සෙට් එකත් එක්කම කොලේජ් එකේ ගේට් එක හරස් කරගෙන ඉන්න විදිය. මේ දේ දකින්නවත් එක්කම තාත්තා බූමට කියනවා ඔයා මේ දැම්ම මාත් එක්ක යන්න එන්න ඕන. ඔයාට එහෙම එන්න බැරි නම් අර ගේට් එකෙන් මං එළියට ගියාට පස්සේ ඔයාට තාත්තා කෙනෙක් හිටියා කියන එකත් අමතක කරන්න කියලා. එතකොට බූම හොඳටම අඬන ගමන් තාත්තට කියනවා කෝස් එක ඉවර කරන්න තව මාසයයි තියෙන්නේ. මගේ ඉගෙනීම නැති කරන්න එපා කියලා.
ඒදෙත් එකම මෙතැන්ට විකිත් එනකොට විකි කෙලිම තාත්තර කියනවා බූමා ඔයත් එක එන්න නැහැ කියලා. ඉතින් මං බූමව හැමදාමත් බලාගන්නවා ඔයාට පුළුවන් දෙයක් කරන්න කියලා විකී කියනවා. ඒ වගේම බූමගේ ඉගෙනීම විනාශ කරලා එක්කරන් යන්න හදන එයා මේ ලෝකෙින්න නරකම තාත්තා කියලත් විකී තාත්තට බනිනවා. මේ හැම කතාවක්ම අහන් ඉන්න බූමගේ තාත්තා බූමටත් හොඳ කනේ පාරක් ගහලා එතනින් යන්න යනවා. ඒත් ඉතින් තාත්තත් යන්න හිතකින්නන් නෙවෙයි. එයා බූමදියා බල එයාගේ ඇසලින් වැටෙන කඳුළුත් පියදදා තමයි මෙතනින් යන්නේ. මේ ප්‍රශ්නෙත් එකම බූමා රූම් එකට ගිහින් හොඳටම අඬනකොට ඒ අතරේ විකියාගේ යාළුවන්ට කියනවා මං හදිස්සි වැඩකට ගෙදර යනවා එතකල් බූමව බලාගන්න කියලා. බූමගේ තාත්තා වැරදිලාවත් ආපහු ආවොත් එහෙම එයාට බූමගාවට යන්නවත් දෙන්න එපා කියලා යාළුවන්ට කියලා තමයි විකි කොලෙජ් එකෙන් පිට වෙන්නේ. ඒ අතරේ ඉතින් බූම නම් කොච්චර තාත්තට කෝල් ගත්තත් තාත්තා එක කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. බූම මෙහෙම දිගින් දිගටම තාත්තට කෝල් ගන්න උත්සාහ කරත් තාත්තා මේ හැම කෝල් එකක්ම කට් කරනවා. ඒ වගේම තාත්තා වෙනුවෙන් බූම සුධීරන්ගෙනුත් සමාව ගන්නවා. බූම සුධීරන්ට කියනවා මට ටික කාලයක් දෙන්න මං අලුතෙන්ම ලැප් එකක් සර්ට ගෙනත් දෙන්නම් කියලා. ඒත් සුධීර් කියනවා අයියෝ මට හැම දේවල් ඕනේ නැහැ ඒක අමතක කරලා දාන්න කියලා. ඒ වගේම සුධීර් මේ වෙලාවේ බූමට කියනවා පොඩි කාලේ ළමයිගේ තීරණ දෙමව්පියෝ ගත්තට ඒත් දැන් ඔයාලා ගොඩක් ලොකු ළමයි නිසා ඔයාලගේ තීරණ ගන්න ඕන ඔයා ළමයි. මෙතනින් පස්සේ ඔයා ඉගෙන ගන්න එක ජොබ් එකක් කරන එක වගේම ජීවිතේ හැම තීරණයක්ම ගන්න ඕන ඔයා. ඒව ගන්න ඕන ඔයාගේ තාත්තවත් ඔයාගේ අනාගත හස්බන්ඩ්වත් නෙවෙයි කියලා. අන්න ඒ නිසා අසීමේ සාතිකය අරගෙන ගිහිල්ලා බිත්ති 4ක් අතර හිර වෙනවද? එහෙම නැත්තම් පිට ලෝකෙට ගිහින් සටන් කරනවද කියලා තීරණය කරන්න කියලා සුධීර් කියනවා. බූමට බූමගේ බලය ආපහු තමන්ගේ අත්වලටම ගන්න කියලා උපදෙස් දීලා සුධීර් එතනින් යනවා. ඉතින් සුධීර් මේ වෙලාවේ කියපු මේ වචනයක් පාසා බූමගේ යටි හිතරම වදිනවා. මේ විදිහට ටික වෙලාවක් යනකොට විකි කොලෙජ් එකට ඇවිල්ලා බූමව වෙනම තැනකට එක්කරගෙන යනවා. එයාට ගොඩක් සුභාරංචියක් කියන්න තියෙනවා කියලා. මෙහෙම එක්කරගෙන ගිහිල්ලා විකි ගොඩක් ආදරෙන් බූමගේ කම්මුල් දෙක අල්ලගෙන කියනවා අදින් පස්සේ තමයි ඔයාගේ නිදහස්ම දවස කියලා. ඉතින් විකි හදිසියම ගෙදර ගිහින් තියෙන්නේ අම්මත් එක්ක කතා කරලා කෝවිලේ පූජකයෙක් එක්කත් කතා කරලා විකි වගේම බූමටත් ඉක්මනටම කසාද බඳින්න අවශ්‍ය දේවල් ලෑස්ති කරන්න. විකියේ හැමදේම ලෑස්ති කරලා එයාගේ අම්මගේ අතටම දීලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විකි කියනවා අනිද්දාට හොඳ නැකතක් තියෙනවා අපි ඒ නැකතට බඳිමු කියලා. ඉතින් හිතන්නවත් වෙලාවක් නැතුව විකි ඇවිල්ලා මේ කියපු දෙයට බූම හොඳටම ෂොක් වෙනවා. මොකද බූමට කිසිම දෙයක් ගැන හිතන්න තප්පරයක තරම්වත් වෙලාවක් විකි ඉතුරු කරේ නැහැ. එයා දැන් එකපාරටම ඇවිල්ලා මෙහෙම දේවල් කියනකොට බූම හොඳටම ෂොක් වෙනවා. විකි මේ වෙලාවේ කියනවා ඔයාගේ තාත්තා මේ ප්‍රශ්නය නිකම්ම අතාරින්නේ නැහැ. ඒ නිසා ඔයාට මේ කොලෙජ් එකේ ඉන්න එක ආරක්ෂිත නැහැ. අපි දෙන්න කසාද බැඳලා පස්සේ මං ඔයාව මගේ අම්මත් එක්ක ගෙදර නවත්තන්නම්. ඒ තමයි ඔයාට ඉන්න තියෙන ආරක්ෂිතම තැන කියලා. මේ හැම දෙයකින්ම හොඳටම ෂොක් වෙන බූම විකිගෙන් අහනවා එතකොට මගේ කෝස් එකට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය ඩිග්‍රිය නිකන් නමට විතරක් තියෙන කන්නේ කසාද බැඳලා පස්සේ කොහොමත් මම නේව බලාගන්නේ කියලා. ඉතින් මට හැම දෙයකටමත් වඩා අපි දෙන්නගේ අනාගතේ තමයි වටින්නේ කියලා විකි කියනවා. එතකොට එකපාරටම බූම විකිගෙන් අහනවා ඔයා කොහොමද මාව බලාගන්නේ මොකද ඔයාට තියෙන රස්සාව කියලා. එතකොට විකි අහනවා ඉතින් ඒක නිසා ඔයා මාව බඳින්නේ නැද්ද කියලා. ඔන්න ඉතින් මේ දෙයට තවත් පිස්සු වැදෙන බූම ඊළඟට එහෙම ඇවිදින ගමන් හොඳටම කල්පනා කරනවා. බූම එක තැනක වාඩි වෙලා ඔළුවට අත් දෙකක් තියාගෙන මේ ගැන කල්පනා කරනකොට එයා විකිවත් පුටුවකින් වාඩි කරලා යාට කියනවා මං ඔයාට දැන් දෙයක් කියන්නම්. ඉතින් කලබල කරන්නේ නැතුව තේරුම් ගන්න බලන්න කියලා. ඒතෙත් එක්කම හිතට හයිය අරගන්න බූම කෙලින්ම විකියට කියනවා මට මේ සම්බන්ධය නවත්තන්න ඕනේ කියලා. මට මේ සම්බන්ධය ඇතුළේ කිසිම සතුටක් නැහැ. මට සැනසීමක් දැනෙන්නේ නැහැ. ඇත්තටම මට ඔයාට ආදරය කරන්න බැහැ කියලා බූම කියනවා. ඉතින් මේ දේවල් කියනකොට බූමගේ ඇස්වල වගේම වික්‍රම්ගේ ඇස්වලත් කඳුළු. ඉතින් ඔයා හරිම හමු විදිහට එක දවසක් මාව කිස් කරා. එතනින් පස්සේ අපි ආදරවන්තයෝ කියලා හැමෝම දැනගත්තා. ඒත් මට ඒ සම්බන්ධයෙන් හිතන්නවත් ඔයා එක තප්පරයක්වත් මට ඉඩ දුන්නේ නැහැ කියලා. එදා ඒ කිස් එකෙන් පස්සේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. එදා ඉඳන් මෙච්චර දුර ආවේ කොහොමද කියලාවත් මට හිතාගන්න බැහැ. ඒත් මට තවදුරටත් මේක කරගෙන යන්න බැහැ කියලා. ඒ වගේම බූම කියනවා මගේ ජීවිතේට මොනවද ඕනේ කියලා මං දෙපාරක් හිතන්න ඕන. මං දැන් මේ ජීවත් වෙලා හිටියට මගේ හුස්මත් නිකන් හිර වෙනවා වගේ කියලා මට දැනෙනවා. මොකද මං ජීවත් වෙන හැම තප්පරේම ලොකු බයකින් තමයි ජීවත් වෙන්නේ කියලා බූම කියනවා. ඉතින් හොඳටම අඬන ගමන් මේ හැම කතාවක්ම අහන් ඉන්න විකි බූමගෙන් අහනවා එතකොට මගේ හැඟීම් ගැන ඔයා මොනවද කියන්නේ කියලා. ඔයාට ටික කාලයක් යනකොට මාව අමතක කරලා දාලා ඉස්සරහට යන්න පුළුවන් කියලා බූම කියනවා.
ඒත් මං ඔයාව කසාද බැන්දොත් එහෙම මට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි කියලා බූමා කියනවා. ඉතින් මේ දේවල් අහගෙන ඉඳලා විකී හොඳටම ෂොක් වෙලා ක්ලාස් එකෙන් එළියට ගියාම බූමා ක්ලාස් එකේ දොර ඇතුලෙන් ලොක් කරගෙන ඇතුළට වෙලා හොඳටම අඬනවා. එතකොට ටික වෙලාවකින් ආපහු විකී දොර අරින්න කියලා කෑ ගහලා දොරට තට්ටු කරනවා. ඉතින් මේ සද්ද ඇහෙන කොලෙජ් එකේ අනිත් හැමෝමත් මෙතනට එකතු වෙනවා. විකී මෙතනදී හයියෙන් දොරට ගහන ගමන් හොඳටම අඬන ගමන් අහනවා. ඔයා ඇත්තටම ටයිම් පාස් කරගන්නද මාත් එක්ක යාළුනේ? මට එක දවසක්වත් ආදරය කරේ නැද්ද කියලා. මං ඔයාලගේ තාත්තගෙන් අච්චර කතාත් අහගෙන ඔයා වෙනුවෙන් කසාද ලෑස්ති කරේ ඔයාට තියෙන ආදරය නිසා කියලා විකී කියනවා. ඒත් ඇතුළේ ඉඳන් මේ දේවල් අහන් ඉන්න බූමා කියනවා මං දොර අරින්නේ නැහැ මෙතනින් යන්න කියලා. ඒත් විකී දිගින් දිගටම එයා බූමට දීපු ආදරය ගැන කියන්න පටන් ගන්නවා. කොහමද මේ වෙලාවේ මේ කලබලේ දකින ප්‍රොෆෙසර් කෙනෙක් මෙතනට ඇවිල්ලා හැම ළමයෙක්ම වගේ ක්ලාස් වලට යවනවා. ඊට පස්සේ රූම් එකට යන විකී එයාගේ තියෙන කේන්තියටම බෙඩ් එකක් අරගෙන කාමරයේ බඩු ඔක්කොම කුඩු කරන ගමන් එයාගේ දුක පිට කරනවා. මේ කලබලෙත් එක්කම විකීගේ යාළුවෝ ටික ඇවිල්ලා තමයි විකීව සනසන්නේ. ඊට පස්සේ විකී බූමා එයාව අතහැරලා දාපු එක ගැන යාළුවන්ටත් කියනවා. ඉතින් මට එයාට තරම් වෙන කාටවත්ම ආදරය කරන්න බැරි වෙයි. හැබැයි එයා මාව මෙච්චර කාලයක් පාවිච්චි කරා කියලා කියන ගමන් විකී හොඳටම අඬනවා. එතකොට යාළුවා කියනවා ඔයාට ඔහොම අඬන්න තරම් ඔය බූමා කියන කෙල්ල වටින්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට ඊළඟට පෙන්වන්නේ පහවදා බූමා කොලෙජ් එකට යන්න ලෑස්ති වෙනකොට විකී වගේම එයාගේ යාළුවෝ ටිකත් බූමට යන්න නොදී පාර හරස් කරනවා. ඉතින් එයාගෙන් බේරිලා බූමා ක්ලාස් එකට යන්න හැදුවත් එයාගේ පස්සෙන් පනන විකී වගේම යාළුවෝ ටික ආපහු එක තැනකදී බූමව වට කර ගන්නවා. ඉතින් මේ සිද්ධිය මේ කොලෙජ් එකේ ඉන්න හැමෝම බලාගෙන ඉන්නේ. ඊට පස්සේ බූමගේ බෙල්ලත් මිරිකගෙන බූමගේ පැත්තට කඩම්බන්නේ විකී අහනවා. ඔයා මාත් එක්ක නිදා ගන්න කලින්ද මාව කසාද බඳින්නේ නැහැ කියලා තීරණය කරේ කියලා. ඒ වගේම විකී කියනවා ඔයා මාත් එක්ක කීපාරක් නිදාගත්තද කියලාත් මම මේ කොලෙජ් එකේ හැමෝටම කියන්නම් කියලා. ඉතින් ඔයා කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙත් මොකක් හරි ජොබ් එකකට යයි. හැබැයි මං එතනටත් ඇවිල්ලා ඔයාගේ මේ චරිතය ගැන එතන ඉන්න හැමෝටම කියනවා කියලා විකී කියනවා. ඒ වගේම ඔයා කවදා හරි කාව හරි කසාද බැන්දොත් එහෙම මං ඒ වෙඩින් එකටත් එනවා. ඇවිල්ලා හෝල් එක පුරාම අපි දෙන්න එකට ඉන්න ෆොටෝ ටික මං අලවනවා. ඒ දේවල් දැක්කට පස්සේ කවුරුත් ඔයාව කසාද බඳින්න කැමති වෙන එකක් නැහැ කියලා විකී කේන්තියම කියනවා. ඉතින් මං කවදා හරි මැරෙනකම්ම උඹව අතාරින්නේ නැහැ කියලා විකී තදින්ම කියලා තමයි මෙතනින් යන්නේ. කොහොම නමුත් ඉතින් විකීගේ මේ හැසිරීම දැකලා බූමා හොඳටම බය වෙනවා. ඉතින් මොන ප්‍රශ්නේ ඇති වුණත් එදා බූමා ක්ලාස් එකට යනවා. එයා මේ විදියට ක්ලාස් එකේ වුණාට පස්සේ එයාගේ යාළුවා හර්ෂිතාට කෝල් එකක් ගන්නවා. එතකොට තමයි හර්ෂිතා කියන්නේ මට ලොකු හදිසියක් වෙලා මං ගෙදර ආවා. කලබලයට මට ඒක ඔයාලට කියන්නත් බැරි වුණා. මං ආයේ එක්සෑම් එකට තමයි එන්නේ කියලා. ඇත්තනම දැන් බූමා හොඳටම බය වෙලා ඉන්නේ තනියම ඇවිදින්නවත් බැරි තරම්. මොකද විකී කොයි වෙලාවේ කොහොම මොනව කරයිද කියලා බූමා දන්නේ නැහැ. ඒ නිසා වෙන කරන්නම දෙයක් නැති හින්දා බූමා මේ වෙලාවේ සුදීර්ගෙන් අහනවා එයාත් එක්ක හොස්ටල් එක ආවට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම උදේ වුණ සිද්ධිය සුදීර් දන්නේ නැති වුණත් එයා බූමා එක්ක හොස්ටල් එක ගාවට යනවා. මේ දෙන්න මෙහෙම යන්නේන එක විකිත් බලාගෙන තමයි ඉන්නේ. කොලෙජ් එකේ හැම කෙනෙක්ම ෆෙයාවෙල් පාටිකට ලෑස්ති වෙන නිසා සුදීර් බූමාගෙන් අහනවා හෙට ඉඳන් ස්ටඩි ලියව් කියලා. ඒකෙන් පස්සේ එක්සෑම් එකට තමයි ආපහු හැමෝම එන්නේ කියලා බූමා කියනවා. ඉතින් හැමෝම ගෙවල් වලට යන නිසා තමයි අද මේ ෆෙයාවෙල් පාටි එක තියෙන්නේ කියලා බූමා කියනවා. එතකොට සුදීර් අහනවා ඔයත් ගෙදර යනවද කියලා. තාත්තා මගේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් මාව ගෙට ගනිද්දි කියලාවත් මට විශ්වාස නැහැ. කොහොම නමුත් මම ෆයිනල් එක්සෑම් එක ලියනවා කියලා බූමා කියනවා. ඒ අතරවාරයේදී ඉතින් විකී යාළුවෝ හැමෝගෙම සමාව ගන්නවා. බූමාගේ බොරු ආදරයට රැවටිලා යාළුවන්වත් අමතක කරපු එකට. යාළුවා නම් විකීගේ හිත හදනවා අයියෝ ඕවා ගණන් ගන්න දේවල්ද කියලා. එතකොට මෙතන ඉන්න එක යාළුවෙක් කියනවා දැන්වත් බූමට වද දෙන එක නවත්තන්න කියලා. ඉතින් ආදරය කරන කෙල්ලට වද දෙන එක ඔයාටත් දුකක් නේද කියලා ඒ කොල්ලා කියනකොට මේ කතාව අහන විකීට හොඳටම තරහ යනවා. විකී මේ කොල්ලට ගහන්න හදනකොට අනිත් කොල්ලෝ ටික විකීව අල්ල ගන්නවා. කොහොම නමුත් මේ අනිත් කොල්ලා කියනවා ඇත්තටම බූම කියලා කියන්නේ ගොඩක් හොඳ කෙල්ලෙක් කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට ආයම පෙන්නනවා සුදීර් මේ වෙනකොටත් බූමත් එක්ක හොස්ටල් එක ගාවටම ඇවිත් ඉන්න විදිහ. ඉතින් බූමා බයෙන් හොස්ටල් එකේ වටපිට බල ඉන්නකොට සුදීර් කියනවා මේ වගේ කාටවත් බය වෙන එක පුරුද්දක් කරගන්න එපා. ඒකෙන් අන්තිමට වෙන්නේ තමන්ගෙන්ම හැංගෙන්න බලන එක කියලා. කොහමරි මේ වෙලාවේ බූමා හොස්ටල් එක ඇතුළට යනකොට බූමට එක කොල්ලෙක් ටිකක් අමුතු විදියට බලලා කියනවා මං ඔයාලට කොච්චරනම් කෝල් ගත්තද? ඇයි එක කොල් එකක්වත් ආන්සර් කරේ නැත්තේ? ටිකක් ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන්න කියලා.
මෙහෙම කියලා මේ කොල්ලා පොඩි අමුතු බැල්මකුත් දාලා යනකොට බූමට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. බූමා ඊට පස්සේ රූම් එක ගාවට යන්න හදනකොට බූමගේ රූම් එක ගාව සෑහෙන්න කොල්ල කෙළු ටිකක් වට වෙලා මොනවගේද මන්දා ෆොටෝස් ගන්නවා. දැන් ඉතින් මේක දකින බූමා තවත් හොඳටම බය වෙනවා. ඇත්තටම මොන වගේ දෙයක් වෙලා ඇද්ද කියලා හිත බූමා රූම් එකේ දොර ගාවට යනකොට එයා දකින්නේ එයා කීයටවත්ම නොහිතන දෙයක්. මොකද මේ දොරේ බූමගේ මූණේ ෆොටෝ එකකුත් අලවලා ගොඩක් පහත් දේවලුත් ලියලා විනෝද වෙන්න ඕන නම් කෝල් කරන්න කියලා බූමගේ නම්බර් එකක් දාලා. ඉතින් මේක දැක්කාම බූමා හොඳටම ලැජ්ජ වෙනවා වගේම ගොඩක් ෂොක් වෙනවා. එයාට ලැජ්ජ කරන්න ඕන නිසා මේ වැඩේ කරේ විකි කියන එක තේරුම් ගන්න බූමට අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ලැජ්ජාව දරා ගන්න බැරිම තැන බූමා අඬාගෙනම රූම් එක ඇතුළට ගිහිල්ලා දොර වහ ගන්නවා. මෙහෙම කාමරය ඇතුළට ගිහිල්ලා බූමා හොඳටම අඬනකොට ඒ අතරේ කොලෙජ් එකේ ළමයි ටික පාටි එක තියෙන තැනට ගිහිල්ලා ඒකට ලෑස්ති වෙනවා. ඒ මොන දේ වුණත් ඉතින් බූම නම් හොඳටම අඬන ගමන් ඉන්නකොට එළියෙන් රූම් එකේ දොරකාවෙන් වතුර වගයක් එනව දැකලා බූමා තවත් බය වෙනවා. මේ මොකද්ද කියලා බලන්න ගොඩක් බයෙන් බූමා රූම් එකේ දොර අරිදි තමයි ආ දකින්නේ. දුර්ගා වතුර බාල්දියකුත් අරගෙන ඇවිල්ලා එළිය දොරේ ඇදලා තියෙන ජරා දේවල් මකන විදිය. ඉතින් දුර්ගව දැක්ක ගමන්ම හොඳටම බය වෙලා ඉන්න බූමා දුර්ගවත් බදාගෙන හොඳටම අඬනවා. ඔයා ඔහොම අඬන්න එපා. මේක ඔයාගේ වැරද්දක් නෙවෙයි කියලා දුර්ගා බූමගේ හිත හදනවා. ඉතින් මට දැන් මේ දොරේ තියෙන ඒවා මකන්න උදව් කරන්න කියලා දුර්ගා කියනකොට මේ දෙන්නම එකතු වෙලා ගොඩ වෙලාවක් මේ දොරේ ඇදලා තියෙන දේවල් මකලා දානවා. ඒ අතරේ විකී නම් ඉතින් යාළුවත් එක්ක මේ පාටිය පටන් ගන්නකම් බලාගෙන ඉන්නේ. ඒ වගේම විකීගේ යාළුවෙක් මේ වෙලාවේදී දොරේ ලියලා තිබ්බ දේවල් බූම දැක්කට පස්සේ එයා අඬපු වීඩියෝ එකක් විකීට පෙන්නනවා. එතකොට විකී කියනවා මට නම් මේ හොඳටම මදි. එයා එක්සෑම් එකත් ලියන්නේ නැතුව කොලෙජ් එකෙන් පැනලා යනකම්ම මං එයාව අතාරින්නේ නැහැ කියලා. කොලෙජ් එකෙන් එළියට ගියාට පස්සෙත් කවදාවත්ම මම එයාව අතාරින්නේ නැහැ කියලා විකී කියනවා. මේ විදියට ටික වෙලාවක් ගත වෙනකොට මෙයාලගේ ෆෙයර්වෙල් පාටි එකත් පටන් ගන්නවා. ඉතින් දුර්ගා මේ වෙලාවේදී වතුර බෝතලයකට වතුර ටිකක් අරගෙන එන්නම් කියලා බූමට රූම් එකේ ඇතුලේ පරිස්සමට ඉන්න කියලා එළියට යනවා. එතකොට ඉතින් මේ වෙලාවේ ජීවිතේ අඩියටම වැටලා ඉන්න බූමා මේස උඩ තියෙන පේපර් කටර් එකක් දැකලා එතනට යනවා. හැබැයි ඉතින් එතකොටම මේස උඩ තියෙන තාත්තගේ ෆොටෝ එක දැක්ක නිසා බූම හිතත් වෙනස් කරගෙන ආයමත් තාත්තට කෝල් ගන්න උත්සාහ කරනවා. ඉතින් බූමගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තාත්තා එයාගේ කෝල් එක ආන්සර් කරනකොට බූමට ගොඩක් සතුටුයි. ඒත් ඉතින් තාත්තා නම් බූමට බනිනවා ඔයාගේ මහලුකු බොයිෆ්‍රෙන්ඩ් ඉන්නව නේද? ඇයි මට ගත්තේ කියලා. එතකොට බූමා මට වෙන කවුරුත් ඕනේ නැහැ. මට ඉගෙන ගන්න ඕනත් නැහැ. ඇවිත් මාව ගෙදර එක්කගෙන යන්න කියලා හොඳටම අඬනවා. එතකොට තාත්තා කියනවා ඔයාට ඔයාගේ හැඟීම් පාලනය කරගන්න බැහැ කියලා මට කලින්ම කිව්වා නම් මං ඔයාව කොලෙජ් යවන්නේ නැතුව ඔයාව කාට හරි බන්දලා දෙනවා කියලා. ඉතින් බොරුවට කොලෙජ් යන්න ඕනේ කියලා හොස්ටල් එකේ ඉන්න ඕනේ කියලා රඟපෑම් කරේ ඇයි? අම්මා වෙනුවට එදා ඔයා තමයි මැරෙන්න තිබ්බේ කියලා තාත්තා බූමට හොඳටම බනිනවා. ඉතින් තාත්තා කියන මේ දේවලුත් අරගන්න බැරිම තැන බූමා මා අයියෙන් කෑ ගහලා එයාගේ අතේ තියෙන ෆෝන් එකත් පොලේ ගහලා කුඩු කරලා දානවා. ඊට පස්සේ බූමා තීන්ත නැවිලා ඉන්න විදිහටම පාටි එක තියෙන තැනට යනවා. මේ විදියට බූමව දකින හැමෝම හොඳටම ෂොක් වෙනවා. බූමා මේ විදියට ගිහිල්ලා කෙලින්ම නගින්නේ ස්ටේජ් එකට. මේ විදියට ස්ටේජ් එකට නගින බූමා එතන තියෙන ගිටාර එකකුත් අරගෙන සින්දු දාලා තියෙන බෆල් එකටත් ගහලා මේ සින්දුවත් නවත්තලා දානවා. ඊට පස්සේ බූමා කෙලින්ම යන්නේ මයික් එක ගාවට. බූමා මයික් එකෙන් මේ හැමෝටම කියනවා විකිත් එක්ක එයාට තිබ්බ සම්බන්ධය ගැන. ඉතින් විකීව කිස් කරපුවා විකිත් එක්ක නිදාගත් ඒවා වගේම අන්තිමට විකිත් එක්ක බ්‍රේක්අප් වුණ විදියත් එයා හැමෝටම කියනවා. මේ දේවල් කියලා ඊට පස්සේ බූමා මයික් එකෙන්ම විකීට කියනවා හරි ඔයා දැන් හැමෝටම කියන්න හිටපු දේවල් මම දැන් කිව්වනේ දැන් ඔයාට මොනවද ඉතුරු කියලා. මේ දේවල් වලට විකීටත් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ. ඒ වගේම තමයි දුර්ගත් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් ආඩම්බරෙන් බූම මේ කතා කරන එක අහගෙන ඉන්නවා. ඒ වගේම මෙයා හැමෝටම කියනවා අපි අතර වෙච්ච දේවල් පිටයට ගිහින් කියන්න තරම් පිළිකුල් මිනිස්සෙක් තමයි විකී කියලා. ඉතින් ඒ හැමදේම කරේ දෙන්නම එකට නම් විකීට නැති ලැජ්ජාවක් මට මොකටද කියලා බූම කියනවා. ඒ වගේම බූම කියනවා මං ආයේ කාට හරි ආදරය කරනවා නම් ඒ විකී වගේ කෙනෙක්ට නෙවෙයි පරිණිත වෙලා ඉන්න හොඳ කෙනෙක්ට කියලා. ඉතින් මං ඒ යාළු වෙන කොල්ලට මගේ මේ සිද්ධ වෙච්ච දේවල් හැමදේම කලින්ම කියනවා කියලා බූම කියනවා. ඒ වගේම මට කවදා හරි කොල්ලෙක් හම්බුනේ නැත්තම් මං තනියම ජීවත් වෙනවා. කොහොම වුණත් මං මෙතනින් පස්සේ ජීවත් වෙන්නේ ගොඩක් සතුටින් කියලා. බූම විකීගෙන් අහනවා ඉතින් දැන් ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා. මේම අහලා බූම ගිටාර එකත් අරගෙන වේගයෙන්ම විකී ගාවට යනවා. මේ දේත් එක්කම බූමට බය වෙන විකී බිම ඇදගෙන වැටෙනවා. මෙහෙම බිම වැටෙන විකීට අන්තිම පාරට බූම කියනවා
උඹේ කතාව මන් දැනටමත් ඉවර කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බූමා විකියව අතහැරලා දාලා එතනින් යන්න යනවා. ඔන්න ඉතින් මේ හැම සිද්ධියකටම පස්සේ බූමා කොලෙජ් එකේම ඉඳලා එක්සෑම් එකත් කරලා ඩිග්‍රී එක ගන්නවා. ඊට පස්සේ හොඳ ජොබ් එකට යන බූමට පුළුවන් වෙනවා අවුරුදු ගාණක් ඇතුළත හොඳ පෝස්ටින් එකකට එන්න. ඒ වගේම තමයි බූමා තනියම හැම රටකම වගේ ට්‍රැවල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම එයාගේ තාත්තටත් ගොඩක් ආදරෙන් සලකනවා. දුර්ගත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් ඒ විදියටම තියාගන්න බූමට පුළුවන් වෙනවා. කොහොම හරි ඩිග්‍රී එක අරගෙන අවුරුදු 3කට පස්සේ බූමා ආස කළා වගේම එයාගේ පළවෙනි පොතත් ලියන්න පටන් ගන්නවා. එතකොට එයාට ආපහු එයාගේ කොලෙජ් එකේ හිටපු හොඳම යාළුවා හර්ෂිතාවත් හම්බ වෙනවා. මේ විදියට බූමාගේ ජීවිතය එයා හීනමවපු විදියටම ගොඩක් සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ ලස්සන මූවී එකේ කතාව අවසන් වෙන්නේ. අද මූවී එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ගැන අනිවාර්යෙන්ම පලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දිගටම මේ වගේ මූවිස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඊට යහපැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔන් කරලම තියාගන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.